ඔන්න පුතේ අපි SW Max channel එකෙන් කාලයකට පස්සේ අද මේ වීඩියෝ එකකින් හම්බ වෙන්න මම කල්පනා කරේ මෙවර සිස්සත් විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. මොකද මට මෙච්චර ප්‍රමාද වුණේ මට අසනීප වෙලා ඉඳලා පොඩි සල්ලි කර්මයක් එහෙම කරලා මට බෝඩ් එකේ වාඩි වෙලා වැඩ කරන්න අමාරුයි. ඒ නිසා මම ඔයාලට පහසුවෙන් මේ පෑනෙන් හදලා මම ඔයාලට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි එකයි සාකච්ඡා කරන්න හිතුවේ. ඔයාලා දැන් අපේ හිටපු ළමයි දන්නවා මේ පාර විභාගෙට අප ප්‍රශ්න පත්‍රය ඇත්තටම හරිම ලේසියි. පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම සිස්සත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවානේ. මූල ප්‍රශ්න 10 හරිම පහසුයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න 10 ඊට වඩා පොඩ්ඩක් අමාරු වෙනවා කට්ටියට. දැන් අන්තිම ප්‍රශ්න 30 ඉඳන් 40 වෙනකන් තමයි හොඳටම අමාරු. ඒවා රචනා ප්‍රශ්න ලොකු වාක්‍ය තියෙනවා. රචනා වගේ තියෙනවා කියවලා ලොකුවට ගන්න ඕනේ. එතකොට අපි බලමු වෙලාවට අනුව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මුල පළවෙනි ගැටලුවේ ඉඳලම මෙන්න මම දැන් සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. දැන් ඔයාලට මෙහෙම තිබ්බම මම හිතන්නේ මේක පේනවා නැතිනම් මම වීඩියෝ එක බෝඩ් එකේ මේ දාන්නම්. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ඉහත රූපයේ පෙන්වා ඇති තතුන් පස් දෙනා අතුරින් දෙදෙනෙකු පමණ පොදු ලක්ෂණයක් අනුව එක් කාණ්ඩයකට වෙන් කළ හැකිය. එම සතුන් දෙදෙනා වනුයේ. අපි ඒකෙදි උත්තර දිගේ යන්න බලමු. එක එක විදිය තියෙනවා. දැන් උත්තර පිළිතුර එක සංසන්දනය කරන්න පුළුවන් නැත්නම් ප්‍රශ්න අධ්‍යයනය කරන්න පුළුවන්. සතුන් වර්ග කරනකොට පාද අණුව ඒගොල්ලෝ ගන්න ආහාර අණුව සර්ව භක්තකද මාංශ භක්තකද ශාක භක්ෂකද එහෙම නැත්නම් ඒගොල්ලෝ වාසය කරන ප්‍රදේශයේ කැලෑව අණුව ගෙවල් වල ඉන්නවද එහෙම කියලා අපිට සත්තු වර්ග කරන්න පුළුවන්. දැන් මේකෙදි අපිට පුළුවන් පළවෙනි පිළිතුර තියෙනවා A හා C. ඒ කියන්නේ හාවා C කියන්නේ බල්ලා. හාවයි බල්ලයි ගත්තාම ඒගොල්ලොන්ගේ ආහාර රටාව වෙනස් නේද? හාවා කියන්නේ ශාක භක්ෂකයි බල්ලා කියන්නේ මාංශ භක්ෂකයි. ඒක එක කාණ්ඩයකට දාන්න බෑ අපි එහෙම ගත්තොත්. දෙන්නම සිව්පාවනේ. ඊට පස්සේ B හා D බලන්න. B කියන්නේ ගවයා, D කියන්නේ මුවා. ඒ දෙන්නම සිව්පාවෝ දෙන්නම ශාක භක්ෂකයි. තුන්වෙනි පිළිතුර D හා E. D කියන්නේ මුවා, E කියන්නේ පූසා. ඒ දෙන්න මාංශ භක්ෂක එක්කනයි ශාක භක්ෂක එක්කනයි. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි B හා D අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිය. එක කාණ්ඩයක දාන්න පුළුවන්. රයිට්. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර B හා D ගවයා සහ මුවා. රයිට්. මම හිතනවා ඔයාලට ඒක ඊට වැඩි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එකේ ඉහත රූප අය කාණ්ඩයට වඩා ගැළපෙන රූපය. මොකද්ද? මෙතන බස් එකක් තියෙනවා, නැවක් තියෙනවා, ගුවන් යානයක් තියෙනවා. ඔය තුනම පොදු ප්‍රවාහන වගේ තනි පුජ්‍යල කියවනේ පොදු ප්‍රවාහන. මිනිස්සු ගොඩක් යන්න පුළුවන් වගේ කියලා හිතන්න. ඒ ටිකට ගැලපෙන්නේ පාත උත්තර තුනෙන් මොනවද? මෝටර් සයිකලයක් තියෙනවා, යතුරුපැදිය, ඊට පස්සේ ත්‍රිවිලර් එක, මේක කෝච්චිය, දුම්රිය. යතුරුපැදිය ත්‍රිවිලර් කියන්නේ පුද්ගලික වාහනනේ. එහෙනම් පිළිතුර වෙන්නේ 3. දුම්රිය. ඉහත දී ඇති රූපේ දැන් තුන්වෙනි ප්‍රශ්නේ ඉහත දී ඇති රූපේ ප්‍රශ්නාර්ථ ලකුණට ආයතු සංඛ්‍යාව කුමක්ද? අපි මේක බලමු. මේකේ තියෙනවා රවුම් දෙකක් තියෙනවා, දෙකට බෙදලා තියෙනවා 8ක් තියෙනවා උත්තරයක්. රවුම් දෙකක් තියෙනවා, 4ට බෙදලා තියෙනවා එකක්, එතන 8ක් තියෙනවා, 16ක් තියෙනවා. ඒතකොට මෙතන රවුම් දෙකක් තියෙනවා, ඒක කෑලි 6කට බෙදලා තියෙනවා. එහෙනම් අපිට මේක හදන්න පුළුවන් මෙහෙම. දෙකක් තියෙනවා, ඒක භාග දෙකකට බෙදලා තියෙනවා. එතන උත්තරයක් 8යි. ඊට පස්සේ මේක තියෙනවා 4ට බෙදලා තියෙනවා. මෙතන 16යි. දැන් හොඳට බලන්න. මෙතන 1යි 2යි 3යි 4යි. ඒ 4 දෙකෙන් වැඩි වුණාම 8යි. 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි. ඒ 8 දෙකෙන් වැඩි වුණාම 16යි. එහෙනම් තුන්වෙනි එක වෙනවා රවුම් 2යි 6 තියෙන්නේ. මේකේ 6ක් තියෙනවා, මේකේ 6ක් තියෙනවා. එහෙනම් 12ක් තියෙනවා. 12 ඒවා දෙකක් කීයද? 24යි. එහෙනම් පිළිතුර වෙන්නේ 24යි. 24 කියලා පිළිතුරක් තියෙනවා 2. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සමතල බිමක
ලකුණු කළ සමචතුරස්‍ර ශීර්ෂ තුනක අනිල් විමල් සහ කමල් සිටගෙන සිටින්නේ අනිල්ට උතුරු දෙසින් විමල්ද විමල්ට බටහිර දෙසින් කමල්ද වන පරිදිය. කමල් සිටින්නේ අනිල්ට කුමන දිසාවෙන්ද? ඒ කියන්නේ මෙහෙමයි. සමචතුරස්‍රයක් කියන්නේ මෙහෙම එකක් නේ. ඕකේ කියලා තියෙනවා සමතලා බිමක ලකුණු කළ සමචතුරස්‍රයේ ශීර්ෂ තුනක අනිල් විමල් සහ කමල් සිටගෙන සිටින්නේ අනිල්ට උතුරු දෙසින් විමල්. අපි මෙතන අනිල් ඉන්නවා කියලා හිතුවොත් උතුර කියන්නේ මෙහාට මෙතන විමල් දාමු. එතකොට අනිලුයි විමලුයි ඉන්නවා. එහෙම ඊළඟට කියනවා විමල්ට බටහිර දෙසින් කමල්. මෙතන ඉඳන් බටහිර කියන්නේ උතුර උපාලි ඊළඟ නැවෙන් උතුර දකුණ නැගෙනහිර බටහිර. එහෙනම් මේ පැත්ත බටහිර බටහිරින් තමයි ඉන්නවා කියලා කියන්නේ කමල්. කමල්. දැන් අපෙන් අහන්නේ කමල් සිටින්නේ අනිල්ට කුමන දිසාවෙන්ද? අනිල්ගේ ඉඳන් අපි දිසා ටික බලනවා. අනිල් ගාවට ගිහිල්ලා අපි දිසා ටික බලමු. මෙතනින් අපි දිසාවල් ලකුණු කරොත් මෙහෙම උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. එහෙනම් අනිල්ගේ ඉඳන් කෙලින්ම මෙයා ඉන්නේ වයඹ දිසාවෙන්. එතකොට අනිල්ට වයඹ දිසාවෙන් තමයි මෙයා ඉන්නේ. වයඹ කියලා පිළිතුරක් තියෙනවා. වයඹ කියන්නේ 3. ඊළඟ ප්‍රශ්නේ ස්කූල් සහ ක්ලාස් යන වචන දෙකේම ඇති නමුත් මියුසික් යන වචනේ නොමැති ඉංග්‍රීසි අකුරු කීයක් තිබේද? බලමු මේක. ස්කූල් කියන එකට මෙහෙම ගමු. S C H O O L. ක්ලාස් කියන එක C L A S S ක්ලාස්. එතකොට අහන්නේ යන වචන දෙකේම ඇති නමුත් මියුසික් කියන වචනේ නොමැති. මියුසික් M U S I C. දැන් බලමු මේ දෙකේම තියෙනවා S අකුර තියෙනවා. C අකුර තියෙනවා. H අකුර නැහැ. O අකුර නැහැ. L අකුර තියෙනවා. එහෙනම් මේ වචන දෙකේම තියෙන්නේ S අකුරයි C අකුරයි L අකුරයි විතරයි. එතකොට මේකේ S අකුර තියෙනවා, C අකුර තියෙනවා, L අකුර නැහැ. එහෙමනම් ස්කූල් සහ ක්ලාස් යන වචන දෙකේ තිබිලා මියුසික් කියන වචනේ නැති අකුර තමයි L. එහෙමනම් එක අකුරයි. පිළිතුර 1. අපි බලමු ඊළඟ එක. හොඳ කවියක් තියෙනවා. මොකද සෙල්ලම්ගේ හරි අගන ඉස්කෝලේ දැනුම දෙන. ඉස්කෝලේක දැනුම දෙන. ඉගෙන ගන්න වැඩ තියෙන සතුට පිරුණු තැනකිමන. අපි මතකනේ ඔයාලා දැන් මුලින්ම ඉස්කෝලේ ගිය දවසේ සෙල්ලම්ගයක් හදුවා. ඒ සෙල්ලම්ගේදී අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නේද? එකට වැඩ කරන හැටි, කණ්ඩායම ගේමින් කරන දේවල්, පාසලක් වගේම ගොඩක් දේවල් එදා ඉස්කෝලේ සෙල්ලම්ගේ ඉගෙන ගත්තා. එදා පොතේ ලිව්වේ නෑ මොකුත්. මෙම කවියේ කියන්නේ කුමක් පිළිබඳවද? සෙල්ලම්ගේ කවි හරි අගන ඉස්කෝලේක දැනුම දෙන. ඒ කියන්නේ මොකක් ගැනද? සෙල්ලම්ගේ ගැන කියන්නේ නේ. right. එතකොට සෙල්ලම්ගේ තමයි මෙතන පිළිතුර වෙන්නේ. පාසලක් ගැනවත් ඉගෙනීමට ඇති වැඩ ගැනවත් නෙවෙයි. ඊළඟට අපි බලමු 7 වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ. සුනිල් ළඟ රුපියල් 1,100ක් හා රුපියල් 10,100ක්ද නිමල් ළඟ රුපියල් 2,100ක් හා රුපියල් 5,100ක්ද ඇත. සුනිල්ගේ නිමල්ට ලබාගත නොහැකි මුදල් ප්‍රමාණයක් වන්නේ. ඒක අපි කටුවැඩ කරන කොලේ අරන් අනිවාර්යෙන් අපි කටුවැඩ කරන්න ඕනේ. බලමු සුනිල් ගාව තියනවලු මොනවද? රුපියල් 1ක් සහ අපි මේ එක විතරක් අඳිමුකෝ. 1ක් තියෙනවා 10ක් තියෙනවා. ඊළඟට නිමල් ළඟ තියෙනවා 2,100කුයි 5,100කුයි. 2,100කුයි 5,100කුයි. අහන්නේ සුනිල්ගෙන් නිමල්ට ලබා දිය නොහැකි මුදල් ප්‍රමාණය වන්නේ. අපි පිළිතුරු දෙකේ යමු. රුපියල් 5ක කියලා පළවෙනි එක තියෙනවා. පේනවනේ? රුපියල් 5ක කියලා තියෙනවා. දැන් අපි සුනිල්ගේ 10,100 නිමල්ට දීලා නිමල්ගේ 5,100 මෙයාට දුන්නොත් මොකද වෙන්නේ? 10න් 5ක් අඩු වුණාම උත්තරේ 5යි. එහෙනම් 5 දෙන්න පුළුවන්. පළවෙනි පිළිතුර දෙන්න පුළුවන්. දෙවෙනි පිළිතුර රුපියල් 6. අපි 6 කියන එක ගමු බලමු. මෙයාගේ 10යි 1යි 11යි නේ. 11 මේ සුනිල්ගේ 11ම අරගෙන 11
11 මෙයාට දීලා නිමල්ට නිමල්ගේ 5 ගන්නවා. 11න් 5ක් ගියාම රුපියල් 6යි. එහෙනම් ඒකත් දෙන්න පුළුවන්. එහෙමනම් දිය නැහැ පිළිතුර වෙන්නේ 7. 7 දෙන්න විතර විදියක් නැහැ. 7 කියන්නේ රුපියල් 7කි 3 වෙනි පිළිතුර. රයිට්. අපි බලමු ඊළඟ බාලම ගෑනු ළමයාට සහෝදරයෝ 3 දෙනෙක් සහ සහෝදරියෝ 2 දෙනෙක් සිටිති. පවුලේ වැඩිමහල් පිරිමි ළමයාට සිටින සහෝදරීන් ගණන සහ සහෝදරයන් ගණන සහෝදරියන් ගණන කීයද? ගෑනු ළමයා ගම්මු. මෙයාට අපි මේ ගෑනු ළමයානේ ඔන්න දෙකක් අපි දාමුකෝ. මෙයාට ඉන්නවා මෙතන සහෝදරයෝ 1යි 2යි 3යි. අපි පිරිමි කට්ට බබාලා කියලා දුමු. 1යි 2යි 3යි. එතකොට එයාට සහෝදරියෝ ඉන්නවලු කීයක්ද? දෙන්නෙක්. මේ සහෝදරියෝ ගෑනු ළමයින්ද අපි යාට කොණ්ඩයක් දාලා අඳිමුකෝ. එතකොට මෙයාට කොණ්ඩයක් තියෙනවා. අහන්නේ 3 දෙනෙක් සහ සහෝදරයෝ 2 දෙනෙක් සිටි එම පවුලේ වැඩිමහල් පිරිමි ළමයාට සිටින සහෝදරයන් ගණන සහ සහෝදරියන් ගණන. අපි හිතමු වැඩිමහල් එක්කන මෙයා කියලා. මෙයාට ඉන්න සහෝදරයෝ 1යි 2ක්. සහෝදරයෝ 2යි සහෝදරියන් 1යි 2යි 3යි. 2 හා 3යි. 2යි 3යි කියලා පිළිතුරක් තියෙනවද? ඔව් පළවෙනි පිළිතුර තමයි 2යි 3යි. මෙතින් 2යි 3යි කියන පිළිතුර තමයි හරි. මතක තියාගන්න මෙතන සහෝදරයෝ සහ සහෝදරියෝ පිළිවෙල. අපි පොඩි දෙයක් වෙන සහෝදරියෝ සහ සහෝදරයෝ කියලා වුණා වරදිනවා. උංගා කල්පනාවෙන් ගන්න. දැන් පළවෙනි ප්‍රශ්න 10 ගන්නකොට 10ට අපි බලමු කොහොමද ලකුණු ගන්න කියලා. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ එක ළඟ පිහිටි මාස 4ක තිබිය හැකි වැඩිම දින ගණන. ඔන්න හොඳ ප්‍රශ්නයක්. මම ඒක ඔයාලට ඇඳලා පෙන්නනවා. එක ළඟ පිහිටි මාස 4ක තිබිය හැකි වැඩිම දින ගණන. අපි බලමු ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සෙප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. අකුරු ගැන හිතන්න එපා. අපි දන්නවා සාමාන්‍ය මාසයක දින ගණන්. ජනවාරි වලට 31යි, පෙබරවාරිට 28යි හරි 29යි හරි තියෙනවා. 29යි. මාර්තු 31යි, අප්‍රේල් 30යි, මැයි 31යි, ජූනි 30යි, ජූලි 31යි, අගෝස්තු 31යි, සැප්තැම්බර් 30යි, ඔක්තෝබර් 31යි, නොවැම්බර් 30යි, දෙසැම්බර් 31යි. අපි අර හදන්නේ මෙහෙම ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. ජූලි වලටයි අගෝස්තු වලටයි 31ක් තියෙනවා. මාස 4ක තිබිය හැකි වැඩිම දින ගන්න කියන්නේ අපි මේකේ මේ හරිය ගත්තොත් 28 29 කියන්නේ අඩුම. වැඩිම කියන්නේ 31 ඒවා 3ක් තියෙන මාස මෙහෙම අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන ඉඳලා මෙතෙන්ට ගන්නත් පුළුවන්. එතකොට මේ කොටස ගත්තත් 31 ඒවා 3යි 30යි. 31යි 31යි 30යි. එතකොට 123යි. මෙතන ගත්තත් 123යි. වැඩිම දින ගණනක් තියෙන 123ක්. ඒ කියන්නේ 123 කියන්නේ දෙවෙනි පිළිතුර. මම අද පුතේ මෙහෙම කරන්න හේතුව මගේ මේ දරුණු සල්ලි කර්මයක් කරලා මට මේ හිටගෙන බෝඩ් එක ළඟ ඉන්න අමාරුයි. ඒ නිසා මම මේ ඔයාලට මේ උදව්ව කරන්න ඕන නිසා මොකද මේ ප්‍රශ්න පත්‍රයේ තාම නිරවශයෙන් පිළිතුරු ලබා දීලත් නැහැ. නමුත් අපේ ඉගෙනගත්ත දරුවන්ට මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න තමයි මගේ දැනුමට තමයි මේක දාලා තියෙන. සමහර පිළිතුරු වෙන ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මොකද වාගේ ස්කීම් එක එවලා නැහැ තාම. අපි බලමු ඊළඟ එක. 11 වෙනි එක. මේසයක් මත තබා ඇති භාණ්ඩ කිහිපයක් පහත කොටුව තුල දැක්වේ. ඒවා ඒ අකුර ඇති පැත්තෙන් බැලුව විට පෙනෙන ආකාරය ආරයි. මේකේ ඒ අකුර බැලුවොත් මෙහෙ පැත්තට බලන්නේ. එතකොට මෙහෙම බලනකොට අඬු මේ උණු වතුරක බෝතලේ පියනේ තියෙන අඬ තියෙන්නේ ඉරි කෑල්ලක් විදිහට. ඒ කියන්නේ මේකයි දෙකම හරි. එහෙනම් පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම ඒ ඉරි කෑල්ල විදිහට තියෙනවා. තුන්වෙනි එකේ ඉරි කෑල්ල නැහැ. එහෙනම් තුන්වෙනි පිළිතුර අයින් කරන්න පුළුවන්. ඒත් එක්කම ඒ පැත්තේ තමයි කෝප්පේ තියෙන්නේ. කෝප්පේ මේ බෝතලයට වැහිලා. එහෙනම් මේකයි දෙකේම කෝප්පේ හරි. අඬුව තියෙන කෝප්පේ සයිඩ් එකෙන් තියෙනකොට ඒකේ අඬුව පේන්න විදියක් නැහැ. අඬුව පේන්නේ නැතුව තියෙන්නේ දකුණු පැත්තෙන්. එහෙමනම් පිළිතුර වෙන්නේ
වම් පැත්තෙන් මේ කෝප්පේ තියෙන්නේ වම් පැත්තෙන් පේන්නේ අපිට. දකුණු පැත්තෙන් නෙමෙයි. එහෙනම් වම් පැත්තෙන් පේන්නේ 2. දෙවෙනි පිළිතුර තමයි හරි. ඊළඟට සමන් තම පන්තියේ මිතුරු තිදෙනෙකු සමග ගසකින් වෙරළු ගෙඩි 172ක් කඩාගෙන පන්තියේ අනෙක් සෑම ළමයෙකුටම එම ගෙඩි 5 බැගින් ලබා දුන් විට තවත් වෙරළු ගෙඩි 12ක් ඉතිරි විය. පන්තියේ සමන්ගේ පන්තියේ සිටින මුළු ළමයින් ගන්න කීයද? බලන්න සමන් තම පන්තියේ මිතුරන් තිදෙනෙකු සමග. දැන් ඔන්න සමන් කියන එකනා තව 3 දෙනෙක් එක්ක 1යි 2යි 3යි සමග වෙරළු ගෙඩි 172ක් තමයි කඩන්නේ. 172ක් කඩලා කරන්නේ මොකද්ද? අනෙක් සෑම ළමයෙකුටම ගෙඩි 5 බැගින් බෙදා දුන් විට ගෙඩි 12ක් ඉතුරු වෙනවා. එහෙනම් 172කින් 12ක් ඉතුරු වුණාම අඩු කරපුවාම කීයද? 2න් 2ක් 0යි 7 එකක් 6යි 160ක් තමයි බෙදලා තියෙන්නේ. හැබැයි බෙදලා තියෙන්නේ 5 බැගින්. අපි 160 5න් බෙදමු. 5 වරක් එතකොට 16ට 5 වරක් 3 15යි. එකක් ඉතුරුයි බිඳුව ගත්ත 10ට 5 වරක් 2යි. එතකොට 10යි. එතකොට මෙතන 32කට දීලා තියෙනවා. එහෙමනම් 160ක් දීලා තියෙනවා ළමයි 32කට. තව ළමයි 1යි 2යි 3යි 4 දෙනෙක් පන්තියේ හිටියා. 32යි 4යි ඔක්කොම 36ක් පන්තියේ ළමයි ඉන්නවා. එහෙනම් 36 කියන පිළිතුරක් තියෙනවා තුන්වෙනි පිළිතුර. රූපය ප්‍රශ්නාර්ථය ඇති තැනට සුදුසු කොටස කුමක්ද? මේකේ අඹ ගෙඩියයි කෝප්පයයි දොඩම් ගෙඩියයි තියෙනවා. ඒ රූපේ අනිත් පැත්තට ගත්තම අර පාට කරලා කොලයක් නැමුවාම වගේ අනිත් පැත්තට හැරිලා පේන්නේ. මේ නැට්ට අනිත් පැත්තට මේක අනිත් පැත්තට. මේ කෝප්පය අඬ මෙහාට මේක මෙහාට. එහෙනම් මේ පොත අනිත් පැත්තට හැරිලා පේන්නේ මොකේද? දෙවෙනි පිළිතුර. හරි. එච්චර හිතන්න දෙයක් නැහැ. මේක තියෙන්නේ අපි 14 වෙනි ප්‍රශ්නේ ටිකක් සාකච්ඡා කරලා බලන්න ඕනේ ප්‍රශ්නයක්. ඒකෙදි කියනවා අපිට මෙම රූපය පහත රූපයේ දැක්වෙන්නේ ඊතා වලින් පෙන්වා ඇති දිශාවට කරකවෙන ලෙස සකස් කර ඇති රෝද තුනක ඇටුමකි. ඒ රෝදය වට 4ක් කරකවන විට B රෝදය 3ක්ද C රෝදය 6ක්ද කරකැවේ. එහෙමනම් අහන්නේ යතු රූපයේ පිහිටීම සිට ඒ රෝදය එක් වටයක් කරකව විට රෝදවල පිහිටීම නිවැරදිව පෙන්වා ඇති රූපය කුමක්ද? ඒක ගන්න මෙහෙම බලමු අපි. ඒ රෝදයේ තියෙනවා අපිට දීලා තියෙන්නේ ඒ රෝදය මෙතන ඊතලේ මෙහෙම තියෙන්නේ. B රෝදයේ ඊතලේ මේ පැත්තට තියෙන්නේ. C රෝදයේ ඊතලේ මේ පැත්තට තියෙන්නේ. අපිට කියලා තියෙනවා ඒ රෝදය වට 4ක් කරකවනකොට B රෝදය වට 3ක් කරකිනවලු C රෝදය වට 6ක් කරකිනවලු. අපිට ඕක පුළුවන් මේ ආකාරයට ගන්න. උදාහරණයක් කියුණා මෙහෙම මේක 4ක් කරගෙන මම 1යි 2යි 3යි 4යි කියලා ගන්නවා. මේක 3ක් කියන්නේ 1යි 2යි 3යි කියලා ගන්නවා. මේක 6ක් කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. අපි මෙහෙම හිතුවොත් මේක වට 4ක් කරගෙනකොට මේක 3ක් යනවා මේක 6ක් යනවා. අපි මේක වට භාගි ගානේ ගත්තොත් දැන් මේක වට එකක් කරගෙන යනවනේ. එකක් හැදෙන්න නම් මේ 4 එකක් හැදෙන්න වට කාලක් කියමුකෝ මේක 4ට බෙදලා. එහෙනම් මේක 4න් එකක් කරකුණොත් මේකත් 4න් එකක් කරකිනවා මේකත් 4න් එකක් කියලා කියනවා මේකත් 4න් එකක් කියලා කියනවා. එහෙනම් මේ හැම වටයක්ම අපි 4න් කියලා හිතමු. මේකත් 4න් එකයි 4න් එකයි 4න් එකයි. මේක 4න් එකයි 4න් එකයි 4න් එකයි 4න් එකයි 4න් එකයි 4න් එකයි. මොකක්ද මේ මං කියන්නේ? එක වටයක් වට 4ක් යනකොට මේක 3ක් යනවා මේක 6ක් යනවා. එහෙනම් වට භාගයක් කරගෙනවා කියන්නේ මේක භාගය දාලා මේවට බෑ. මේක 4 එකක් නැම්මොත් 4 එක 4 එක 4 එක 4 එකයි. මේ 4න් එකේ 4 එකතු වුණාන් පස්සේ එකක් හැදෙනවා. අන්න. එහෙමනම් මෙතන 4න් එකේ 3ක් එකතු වුණාන් පස්සේ 4න් 3යි නේ. අපි ඔකට කියනවා 3 කාලක් කියලා. මෙතන 4න් එකේ මේ 4ට 1යි මෙතන භාගයයි. ඒ කියන්නේ එකකුයි තව රවුම් භාගයක්කුයි කියලා කියනවා. මෙතන
4න් 3යි මෙතන රවුමයි. ඒ කියන්නේ මොකද්ද? මේකේ උඩ තිබ්බ ඊතලේ ආපහු කරකිලා මෙතෙන්ම එනවා. එහෙනම් පිළිතුර වෙන්නේ පළවෙනි රවුමේ උඩ ඊතලේ උඩටම තියෙන්න ඕනේ. මේක 4න් 3ක් කියන්නේ මේකේ ඊතලේ මෙතන තියෙන්නේ. මේකයි පහු කරලා මෙතෙන් දෙනවා. ඒ කියන්නේ දෙවෙනි එකෙත් ඊතලේ උඩට තියෙන්න ඕනේ. මෙතෙන්ද. ඒතකොට තුන්වෙනි එකේ වට එකමාරක් කියන්නේ මෙතන යටින් තියෙන රවුම යටින් තියෙන ඊතලේ ඕම කියලා මෙතෙන් ඇවිල්ලා ආයෙ භාගයක් කියන්නේ මෙතෙන් එනවා. ඒක උඩ ඉඳන් පහළට. මෙහෙම ඊතලේ. එහෙනම් පිළිතුර මොකද්ද? තුනේම ඊතල පහළට තියෙන්න ඕනේ රූපේ. ඒ කියන්නේ මොකද්ද? පිළිතුර අංක 3. මේකේ පැහැදිලි නේද? 3 තමයි පිළිතුර. right. මම හිතන්නේ මේක ඔයාලට ටිකක් කල්පනා කරන්න ඕනේ ප්‍රශ්නයක්. අනිත් මේ දක්වා තිබිච්ච එකක්වත් කල්පනා කරන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න 10ට ඇත්තටම විනාඩි එකමාරක් ගන්න ඕනේ අපිට තප්පර ගානකදී උත්තර ගන්න පුළුවන්. හේතුව පිටේ දෙවෙනි දැන් බලන්න 10ට පස්සේ තියෙනවා පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒ 20 වෙනි ප්‍රශ්නේ දක්වා අපි කල්පනා කරලා බලමු. ඊට පස්සේ බලමු 15 වෙනි ප්‍රශ්නේ මොකද්ද? ශිෂ්‍යත් විභාගයේ පෙනී සිටි ළමයින් 12 දෙනෙකු අතරින් 6 දෙනෙක් එක පත්‍රයට ලකුණු 70ට වැඩියෙන්ද ලබාගත්ත 8 දෙනෙක් දෙක පත්‍රයට 70ට වැඩියෙන්ද ලබාගත්තලු. මෙම සෑම ළමයෙක්ම අඩුම තරමින් එක ප්‍රශ්නයකට ලකුණු 70ට වඩා ලබා ඇතනම් ඒ කියන්නේ හැම කෙනෙක්ම ලකුණු 70කට වැඩි එකකට හරි අරන් තිනවා. පත්‍ර දෙකම වැඩි ලකුණු 70ට වඩා වැඩියෙන් ගත්තු ළමයින් ගන්න කියන. මේකට පුතේ ක්‍රම කීපයක් තියෙනවා. පන්තියේ ළමයි 12යි ඉන්නේ. ළමයි 6 දෙනෙක් 70ට වැඩි ගත්තලු පළවෙනි ප්‍රශ්න පත්‍රයට. 6 දෙනෙක් ගත්තලු 70ට වැඩි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට 8 දෙනෙක් ගත්තලු. 6යි 8යි කියන්නේ 14යි. එහෙනම් 14න් 12ක් ගියාම උත්තරේ 2යි. එහෙනම් දෙකටම 70ට වැඩි ගත්ත ළමයි ගාන 2යි. ඔක වෙන තව විදිහකට හදන්න පුළුවන් මෙහෙම. මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර දීපු කට්ටිය ඉන්නේ 6 දෙනයි. මේකේ 6 දෙනයි. දෙවෙනි ප්‍රශ්නෙට 70ට වැඩි ගත්ත කට්ටිය 8ක් ඉන්නවා. එහෙනම් 6යි 8යි දෙකම එකතුව ගත්තාම 14ක් වෙනවා. නමුත් ඔක්කොම ඉන්නේ 12යි. එහෙනම් මෙතන ඉන්නවන්නේ 6 දෙනයි මෙතන දෙකක් දාලා ඉතුරු 4 මෙතන දැම්ම හැකි. මෙතන දෙකක් දාලා මෙතන 6 දැම්ම හැකි. එතකොට 4යි 2යි 6යි 6යි 12යි. පන්තියේ ළමයි 12යි. මෙන්න මේක තමයි දෙකටම උත්තර දුපු දෙවෙන්න. දෙන්නෙක් තමයි ප්‍රශ්න පත්‍ර දෙකටම 70ට වලින් ලකුණු දාන තියෙන එක පැහැදිලි. මේ ක්‍රමයට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අදහස් කළේ ඔයාලට මගේ සෞඛ්‍ය තත්ත්වයට නිසා මට හිතගෙන ඉන්න අමාරුයි. එම නිසා තමයි මම මේ ආකාරයට ඔයාලට මම හිතන්නේ මේක පැහැදිලි. දැන් බලමු 16 වෙනි ප්‍රශ්නේ. ABC සහ D ලෙස නම් කරන ලද පහත බර තරාදී යක් යොදාගෙන සංසන්දනය කිරීමේ අවස්ථා පහක් දක්වා අපි පොඩ්ඩක් ඇඳ ගමු මේක. මේක පැහැදිලි නැති ඉඳලා පළවෙනි එකේ AB මෙතන A මේකේ B. එතකොට AB මේකේ තියෙනවා මේ අතට C මේකේ B අනිත් එකේ තියෙනවා මෙහෙම එකක්. මේ තරාදියක් එල්ලලා තියෙන්නේ DA මේ පැත්ත D මේ පැත්තේ A. අපි දැන් මේවට හිතාගමුකෝ නිකන් බර තුනක් දැන් A B C D කියලා හතරක් තියෙන්නේ. A අකුරට අපි නිකන් හිතුවොත් මේක 10යි කියලා B අකුර 10ට වඩා අඩුයි. අපි 8යි කියලා විතර හිතමු. එතකොට මේකේ BC B අපි දන්නවා 8යි කියලා හිතාගත්තා. එහෙනම් C අකුර ඊට වඩා බර අඩු එකක්. අපි ඒකට හිතමුකෝ 6යි කියලා. එහෙනම් මෙතන A කියන එක අපි දන්නවා 10යි කියලා. ඊට වඩා D වැඩිනේ. එහෙනම් 10ට වඩා ලොකු ඉලක්කම 12 කියලා දාමු. එහෙනම් මොකද්ද කතා කරන්නේ අපි? අහන ප්‍රශ්නේ පැහැදිලිව දැන් අපිට දෙනවා. මේ හැම එකටම නිකන් 10යි කියලා හිතුවොත් අපි ඉලක්කම් ටිකක් ආවා. දැන් අහන්නේ ඒ අනුව
බර අඩුම භාණ්ඩයේ සිට බර වැඩිම ආකාරය. බර අඩුම එක මොකද්ද මේකෙදි? 10 8 6 8 12 10. 6 නේද? එහෙනම් C තමයි පොඩි මේක. ඊට පස්සේ 6ට වඩා 8 ලොකුයි. B තමයි ඊට පස්සේ. ඊට පස්සේ 10. 10 කියන්නේ A. ඊට පස්සේ D බර 12. එහෙනම් C B A D තමයි පිළිතුර වෙන්නේ. එහෙම එකක් තියෙනවද? C B A D කියන්නේ දෙක. දෙවෙනි පිළිතුර තමයි C B A D. දැක්කේ පහත දී ඇති කවර හැඩතල ඉහත දී ඇති කවර හැඩතල එකිනෙකට යා කිරීමෙන් ඍතු කොටසක් හැදිය හැකිද? ඒ කියන්නේ අපි පිළිතුර දිගේ යන්න මෙතනදී. A B D කියන එක බලමු. A කියන එකේ මෙතෙන්ද B කියන එක දාලා D කියන එක පොඩියට දානවා. අපි දැන් A කියන එක මේ හැඩයට තියෙනවා. ඊට පස්සේ B කියන එක අපිට පුළුවන් අනිත් පැත්ත හරවලා මෙහෙම තියන්න. ඊට පස්සේ D කියන එක පුංචි එකක්. ඒක මෙහෙම දැම්මොත් ඕකෙන් ඍජු කොටසක් හදන්න බෑ. එහෙනම් පළවෙනි එක වැරදි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක. C A C D. A කියන එක ගත්තා මේ අතර ගත්තා. මෙහෙම ගත්තා. මේ ආකාරයට රූපේ තියෙනවා. A C කියන්නේ මොකද්ද? මෙතනින් අනිත් පැත්ත හරවලා මේක තියෙනවා මේ ආකාරයට. උඩ පුංචි පැත්ත යට. එතකොට මේ පැත්ත මේක බැහැදුවම ත්‍රිකෝණාංශයක් එනවා. D කියන කැලල ගත්තම පුංචි ඊතලේ මෙහෙම අරවලා මෙහෙම තිබ්බාම ඒකයි මේකයි මෙතන A මෙතන තියෙනවා C මෙතන D. එහෙනම් මේක හරි. දෙවෙනි පිළිතුර තමයි ACD හරියන්නේ. මම මේවට ඊට වඩා විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ රූප මගේ මේ බෝඩ් එකේ නැති නිසා පැහැදිලිව අඳින්න අමාරුයි. මට ඕනන්නේ ඔයාලට මේක පැහැදිලි කරන්න පමණයි. අපි බලමු ඊට පස්සේ එන මොකද්ද? රූපේ දැක්වෙන්නේ ඝනක හැඩතිලී කුට්ටියකින් කොටසක් කපවත් කරපසු ඉතුරු කොටසෙහි එහි මුහුණක් ගන්න කීයද? දැන් අපි ඝනකයක් කියලා කියන්නේ කිව්වේ මෙන්න මෙහෙම එකක්. මේ පැත්තෙන් බැලුවම මේ පැත්ත පේනවා මෙහෙම. අර පැත්තට බැලුවම මේ ආකාරයට ඝනකයක් පේන්නේ. ඊට පස්සේ මේකෙන් කරලා තියෙන වැඩේ මේ මුල්ල කපලා තියෙනවා මේ ආකාරයට. මෙහෙට එකයි මෙහෙට එකයි මෙහෙට එකයි මෙහෙට එකයි මෙහෙට එකයි මෙහෙට එකයි මේක මේ ආකාරයට කැපිලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඝනකයක පැති තියෙනවානේ 6ක්. 1 2 3 4 5 6ක්. එතකොට මේකේ ඇවිල්ලා තියෙනවා මෙතන මූණතුකුයි මෙතන මූණතුකුයි මෙතන මූණක් තුනක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. මූණක් තුනක් එකතු වෙලා තියෙනවා. එහෙනම් මේ රූපේ ඔක්කොම අත ගන්න පුළුවන් මුහුණක් ගන්න තල මුහුණක් ගන්න තිබිච්ච 6ට අමතරව මේ ඇතුළට 1 2 3යි. එහෙනම් ඔක්කොම 9ක් අලුතෙන් හැදිලා. මේකේ මුහුණක් අලුත් රූපේ මුහුණක් ගන්න 9යි කියලා පිළිතුරක් තියෙනවා තුන්වෙනි පිළිතුර. රයිට්. මේක පොඩ්ඩක් ඔයාලට බැලුවම පැහැදිලිව හිතා ගන්න සමහරට අමාරු වෙන්න පුළුවන්. දැන් 17 වෙනි ප්‍රශ්නේ කල්පනා කරන්න පොඩි වෙලාවක් යනවා. එතකොට 15 වෙනි ප්‍රශ්නේත් පොඩ්ඩක් ඔයාලගේ 1 ඉඳන් 10 දක්වා වගේ නෙමෙයි 10 ඉඳන් 20 දක්වා තියෙන ප්‍රශ්න. චුට්ටක් ඊට වඩා කාලයක් යනවා. තප්පර ගාණක් වැඩිපුර යයි. විශේෂකු දඬු කැබලි දෙකක් එකිනෙකට සමනි කීර එක කැලලක් හැදීමට මිනිත්තු 5ක් ගත වෙනවා. එවැනි දඬු කැබලි 6ක් එකිනෙකට සම්දි කර තනි කැබල්ලක් ලෙස දගසීමට කොපමණ වේලාවක් ගත වේද? මේකදී අපි මීට කලින් හොඳට ඉගෙනගෙන තියෙනවා. කැබලි 10ක් හයි කරන්න නම් ජොයින්ට් 9යි තියෙන්නේ. කැබලි 500ක් හයි කරොත් 499යි. කැබලි 2ක් හයි කරොත් 1යි. එහෙමනම් එතකොට ජොයින්ට් එන්නේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් ජොයින්ට් 5යි. එතකොට එකට මිනිත්තු 5ක් යනවා. එවැනි ජොයින්ට් 5කට 5 වල 5 25යි. 25 කියලා පිළිතුරක් තියෙනවානේ. බලන්න. පළවෙනි පිළිතුර 25යි. හරි. අපි බලමු ඊළඟට මොකක්ද දෙන්නේ? පාසඳහන් සිදුවුම් ඒවා සිදුවිය හැකි අනුපිළිවෙල අනුව පෙළගස්වන්නලු. පාසල් යාමට පටන් ගැනීම. සාමාන්‍ය ළමයි අවුරුදු 5ක ඉඳලා පාසලට යන්න පටන් ගන්නවා. අවුරුදු 5ේදී.
ඊළඟ වාක්‍ය මොකද්ද? වයස අවුරුදු 13 දී පාසල් කනිෂ්ඨ වොලිබෝල් තමයි. අවුරුදු 13කට පස්සේනේ. පළවෙනි එකට පස්සේ තමයි B එක වෙන්නේ. ශිෂ්‍යත් විභාගයේ සමත්ව වෙනත් පාසලකට යනවා. ඒ කියන්නේ අවුරුදු 10යි 11යි තමයි ශිෂ්‍යත්ව පාස් වෙන්නේ. තමාට වඩා අවුරුදු 2ක් බාල සහෝදරියගේ උපත. ඒක තමයි පොඩි කාලේ ඉන්නේ. ඒක 11 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ කියන්නේ සාමාන්‍ය පෙළ ඕ ලෙවල් විභාගයට තමත් වෙනවා. වාඩි වෙනවා. අපි බලමු මේකේ ඕ ලෙවල් වලට යන එක තමයි අන්තිම එක. E එක තමයි අගම තියෙන්නේ. එහෙනම් E එක අග තියෙන නම් පිළිතුරු තුන බැලුවොත් පළවෙනි එකේ දෙවෙනි එකේ E අකුර අග තියෙන්නේ. තුන්වෙනි එකේ නැහැ. එහෙනම් තුන්වෙනි එක අත්හැරියා. එතකොට මෙතන තියෙන්නේ තමාට වඩා අවුරුදු 2ක් බාල සහෝදරිය ඉපදෙනවා කියන්නේ තමන්ට අවුරුදු 2යි සහෝදරියට 0යි. අපි බලමු මෙහෙම. ශිෂ්‍යත් විභාගය අවුරුදු 5ෙන් කරන්නේ. තමන්ට වඩා අවුරුදු 2ක් බාල සහෝදරිය කියන්නේ මට 2යි නම් සහෝදරියට 0යි. ශිෂ්‍යත් අවුරුදු 5ෙන් කරන්නේ. ඊට පස්සේ ඕ ලෙවල් ඉස්කෝලේට යන්නේ 5ෙන්. ශිෂ්‍යත් අවුරුදු 10ෙන් කරන්නේ. ඊට පස්සේ අවුරුදු 13න් ඉගෙන ගන්න ක්‍රීඩා කණ්ඩායමට ඇතුළු වෙන්නේ. ඊට පස්සේ ඕ ලෙවල් අවුරුදු 16න් කරන්නේ. එහෙමනම් පිළිතුර වෙන්න යන්නේ D කියන එක තමයි මුලින් එන්න යන්නේ. ඊට පස්සේ A කියන එක එන්න ඕනේ. ඉස්කෝලෙන් පටන් ගන්න එක. DA මුලින්ම තියෙන්නේ මොකෙන්ද? AD සහ DA තමයි මේ දෙකේ තියෙන මුල. D මුලින් තියෙන්නේ මොකද්ද? දෙවෙනි පිළිතුරේ. එහෙනම් අපිට බලන්න දෙයක් නැහැ. දෙවෙනි පිළිතුර තමයි හරි. DACBE. D කියන්නේ නංගි ඉපදීම, A කියන්නේ පාසල් යන්න පටන් ගන්නවා, C කියන්නේ ශිෂ්‍යත් විභාගෙ ලියනවා, B කියන්නේ අවුරුදු 13 දී කනිෂ්ඨ වොලිබෝල් තරඟ දෙනවා, E කියන්නේ 11 වසරේදී නපුතේ අපි දැන් 20ක් දක්වා කරානේ. 20ක් වෙනකොට ඔයාලට ලකුණු තියෙනවා කීයක්ද? ලකුණු 50. ඊළඟ 20 තමයි දැන් කරන්න යන්නේ. ඒවා පළවෙනියට වඩා පොඩි වෙලාවක් වැඩිපුර යනවා. එහෙනම් පළවෙනි ටික තප්පර ගානින් කරන්න ඕනේ. ඒ වගේ වෙලාව ඉතුරු කරගන්න ඕනේ දෙවෙනි තුන්වෙනි අග වේවට යන්න. දැන් මේකේ යලා තියෙන ඉහත රූප පේළියේ රටාව අනුව ප්‍රශ්නාර්ථය ඇත්තරට ගැලපෙන රූපය කුමක්ද? පළවෙනි එකේ තියෙන්නේ මේ දෙකේ බෝල දෙකක් දෙපැත්තේ තියෙනවා, කොටු දෙක දෙපැත්තේ තියෙනවා. මේකේ උඩ බෝලේ මගට ඇවිල්ලා යට බෝලේ මගට ඇවිල්ලා. කොටු දෙක එහෙමමයි. මේකේ උඩ බෝලේ එතනමයි යට බෝලේ මෙතනමයි කොටු දෙක මැදට ඇවිල්ලා. මේකේ කොටු දෙක එතන තියෙනවා, බෝල දෙක පාතට ඇවිල්ලා. එහෙනම් රටාව අල්ලගමු. කොටු දෙක එහෙමයි, බෝල දෙක පහළට ඇවිල්ලා. මේක පහළටයි මේක උඩටයි. කොටු දෙක එහෙමයි, බෝල දෙක කොටු දෙක මැදට ඇවිල්ලා බෝල දෙක තිබ්බ තැන. මේකේ බෝල දෙක මැදට ඇවිල්ලා කොටු දෙක තිබ්බ තැන. එහෙනම් ඊළඟ එකේ වෙන්නේ මොකද්ද? කොටු දෙක තව ලං වෙලා එකක් විදිහට ඇවිල්ලා. බෝල දෙක ඒ විදිහමයි. අනිත් එකේ බෝල දෙක දෙපැත්තට යනවා. උඩ ඉඳන් පහළට, මේක උඩ ඉඳන් පහළට පොඩ යනවා, මේ පහළ ඉඳන් උඩට පොඩ යනවා. මෙතනින් පොඩ්ඩක් ඇවිල්ලා මෙතන පොඩ්ඩක් ඇවිල්ලා මේක දෙක ළඟ තියෙනවා. ඊට පස්සේ බෝල දෙක සමානව තියෙනවා, කොටු දෙක එක මැද තියෙනවා. ඊට පස්සේ මාරු වෙනවා. කොටු දෙක එක වෙනස් වෙන්නේ නැහැ. බෝල දෙක වෙනස් වෙනවා, කොටු එතනමයි. රයිට්. හැම එකෙම එක જાතියින් දෙක තියෙනවා. මේකේ කොටු දෙක තියෙනවා, මේකේ කොටු දෙක තියෙනවා. එහෙනම් මේ විදිහට මැද කොටුව තියෙනවා. එහෙනම් ඒක තියෙන්නේ මේකේ. ඊට පස්සේ මේක බලන්න. පොලිමක මුල කෙළවර සිට 10 වෙනියා නයනාය. අග කෙළවර සිට 10 වෙනියා කෘෂ්ණාය. මේ දෙදෙනා අතර දෙදෙනෙක් සිටි. පොලිමේ සිටින්නේ 23 දෙනෙක් නොවේ. පොලිමේ කී දෙනෙක් සිටීද? මේ වගේ වෙලාවෙදී අපි පිළිතුරු අරන් බලමු. පළවෙනි පිළිතුර 15ක් අනිමු. එහෙනම් ළමයි 15ක් අපි ඇඳා. 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15යි. පළවෙනි පොලිමේ මුල කෙළවර සිට 10 වෙනියා නයනාය. එතකොට 1 2 3 4 5 6 7 8 9 10යි. මේ නයනා. ඊට පස්සේ කියනවා අග කෙළවර ඉඳන් 10 වෙනියා කෘෂ්ණාය. 1 2 3 4 5 6 7 8 9යි 10 වෙනියා මෙයා කෘෂ්ණා. දැන් කියලා තියෙනවා න්‍යාය මේ දෙදෙනා අතර තිදෙනෙක් සිටි. දෙන්න අතර 1 2 3 දෙනෙකුත් ඉන්නවා.
එතකොට 15 කියන පිළිතුර තමයි අපි මේ මුලින් තියෙන 15 පිළිතුර අරන් බැලුවා. 15ක් ඇඳලා බැලුවා. මේ ඉඳන් 10 වෙනි යමයා, මේ ඉඳන් 10 වෙනි යමයා තුන් දෙනා ඒ දෙන්න අතරේ තුන් දෙනෙක් ඉන්නවා. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්නේ. ආය අනිත්‍ය බලන්න දෙයක් නැහැ. 16ක් ගත්තොත් ඕක වෙනස් වෙනවා. 17ක් ගත්තොත් වෙනස් වෙනවා. 23ක් ගත්තත් හරියන්නේ නැහැ. රවිගේ උපන්දින උත්සවයට පැමිණිතයි බලාපොරොත්තු මිතුරන්ට එක් අයෙකුට 10 බැගින් ලබා දීමට අවශ්‍ය පොත් ගෙන ආ නමුත් එක් මිතුරෙකු නොපැමිණි බැවින් එක් අයෙකුට පොත් 11 බැගින් ලබා දුන් විට පැමිණ සිටි අතර 11 බැගින් පැමිණ සිටි මිතුරන්ට බෙදා දෙන ලදී. එවිට පොත් 3ක් ඉතුරු විය. උත්සවයට පැමිණ සිටි මිතුරන් ගණන කීයද? මේකත් අපිට පිළිතුරු දිගේ යන්න පුළුවන්. මිතුරු 7ක් කියලා හිතමු අපි. මිතුරු 7යි නම් 7ට 11 ගානේ බාර දුන්නොත් 11 තරක් 7 77යි. එයි කියලා හිතන් හිටපු ගානෙන් එක්කෙනෙක් අඩු වුණාට පස්සේ 11 ගානේ දුන්නලු ඉතුරු වුණලු 3ක්. අපි 77ට 3ක් එකතු කරලා බලමු. ඒතර 80යි. එහෙනම් පොත් 80ක් 10 දානේ දෙන්න හිතුවනම් 10න් බෙදුවොත් 8යි. එහෙනම් මිතුරන් 8 දෙනෙක් තමයි ඒ කියලා හිතලා තියෙන්නේ නේද? එතකොට පිළිතුරම අහන්නේ මොකද්ද? රවිගේ උපන්දින උත්සවයට පැමිණිතයි බලාපොරොත්තු වූ මිතුරන් එක් අයෙකුට 10 බැගින් ලබා දීමට අවශ්‍ය පොත් රැගෙන ආ නමුත් එක් මිතුරෙකු නොපැමිණි බැවින් එක් අයෙකුට පොත් 11 බැගින් පැමිණ සිටි මිතුරන්ට බෙදා දෙන ලදී. එවිට පොත් 3ක් ඉතිරි විය. උත්සවයට පැමිණ සිටි මිතුරන් ගණන කීයද? හරි. එහෙනම් 7ක් ආවනම් 11 තරක් 77යි. තව 3ක් එකතු 80යි. එහෙනම් 8 දිනක් ආවනම් 10 ගානේ දෙන්න හිතුවනම් 8 දිනාට 10 වරකට 80යි. එක්කෙනෙක් ආවේ නැති නිසා 11 ගානේ දුන්නා 3ක් ඉතුරුනා. එහෙනම් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර 7. පැමිණ සිටි ගාන 7යි. මේවා හිතන්න දෙයක් නෑ. සරල උත්තර මේවට තප්පර ගානකින් යනවා. අපිට සමහර ඒවාට විනාඩි 2-3ක් කල්පනා කරන්න තියෙනවා නේ. දැන් අපි බලමු ඊළඟ එක. මේ රටාවක්. ඉහත කොටුව තුල ඇති රූප තුනට වඩාත්ම ගැලපෙන රූපය වන්නේ. මේක හොඳට බලන්න. මේක මම ඇඳලා පෙන්වන්න ඕනේ නැති වෙයි. මේකේ ඊතලේ උඩට, මේකේ ඊතලේ උඩට මෙහාට, ඒකේ ඊතලේ පහළට. එතකොට ප්‍රධාන දිශාව උතුරට, බටහිරට, දකුණට, නැගෙනහිරට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කැරකිලා උර්ලෝසු කටුව යන පැත්තට විරුද්ධ පැත්තට මේක මෙහාට කැරකිලා මෙහෙම, මෙහාට කැරකිලා මෙහෙම. එහෙනම් මේක මෙහාට. ඊතලේ උල මෙහාට තියෙනවා. එහෙනම් පළවෙනි එක තමයි පිළිතුර. පළවෙනි එකේ ඊතලේ මෙහෙම, දෙවෙනි එකේ ඊතලේ මෙහෙම, තුන්වෙනි එකේ ඊතලේ මෙහෙම, හතරවෙනි එකේ මේ අතර කැරකිලා තියෙනවා. අනිත් එක මෙහෙම තියෙන්න ඕනේ. එහෙම ඊතලේ තියෙන්නේ පළවෙනි පිළිතුර. අපි බලමු ඊළඟ එක. ABCD වශයෙන් දක්වා ඇත්තේ කැඩුණු බඳ පැටියක්. අපි බෙල්ට් එක දාන්න ඉන්නට ඒකක්. කැබලි 4කි. ඒවයි නිවැරදි පිළිවෙල දක්වන ගැලපීම වන්නේ. දැන් මේ පැත්තේ ගාංචුව කියලා කියනවා. මේ අග නැට්ට පැත්ත උලක් තියෙනවා. ඒ උල තියෙන පැත්තේ තමයි හිල් ටික තියෙන්නේ. අපි දැන් පටියක් ගත්තම ඒ හිල් අග විඳන් තමයි 1 2 3යි. ඊට පස්සේ හිල් මේකේ තියෙන්නේ. එහෙනම් මේකට පස්සේ මේක සෙට් වෙන්න ඕනේ. මේ ඇදට කපලා තියෙන්නේ මෙතෙන්ද. එහෙමනම් D එනවා ඉස්සෙල්ලාම ඊට පස්සේ C එන්න ඕනේ. C වල මේ උලට තියෙන කැලල මෙතන සෙට් වෙනවා. එහෙනම් B එක ඒකට හෙට් වෙනවා. ඊට පස්සේ අගම තියෙන්නේ ගාංචුව කැලල. මේ කට්ටෙට මේ කට්ටෙ සෙට් වෙනවා. එහෙනම් අග ඉඳන් මොකට A B C D නැත්නම් D C A B A. D අකුර මුලින්ම ඊට පස්සේ C ඊට පස්සේ B ඊට පස්සේ A. A B C D කියලා හරි D B. එහෙනම් ඒකේ තුන්වෙනි එක තමයි පිළිතුර. right. අපි බලමු ඊට පස්සේ මිතුරන් දෙදෙනෙකු තවත් මිතුරෙකුගේ උපන්දින උත්සවයට යාමට පෙර කළ කතා බහ පහත දැක්වේ. අපි මොනවද යාට ගෙනියන්නේ? ඊට පස්සේ උත්තරයක් තියෙනවා. හොඳයි. ඒත් ඉතින් කියලා එයා තව කතාවක් කියනවා. ඊට පස්සේ ඒක හොඳයි. එහෙනම් දැන් මේ හිස්තැන් වලට ගැලපෙන දෙබස් කොටස් පහත දී ඇත. එකක් තමයි එහෙනම් අපි පොතක් ගනිමු. එහෙනම් පළවෙනි මේක නෙමෙයි. ඇයි පොතක් ගන්න නැත්තේ? පොතක් ගත්තේ නැත්තේ කියලා අහලා තිනවා. ඊට පස්සේ ඇඳුමක් හොඳ නැද්ද කියලා අහලා තිනවා. ඔය ABC ප්‍රශ්න තුන.
හිස්තැන් වලට ගැලපෙන අනුපිළිවෙලින් කුමක්ද? බලමු අපි ඒවා එක එක. BAC දාලා බලමු. අයන්නට B දාලා ආයන්නට A දාලා යන්නට C දාමු. මේකට A කියන එක දැම්මොත් මොකක්ද වෙන්නේ? BAC. ඇයි අපි පොතක් ගන්න නැත්තේ? මොකද්ද? අපි මොනවද එයාට ගෙනියන්නේ කියමු ප්‍රශ්නයක්. ඇයි අපි පොතක් ගන්න නැත්තේ? ආයෙත් ප්‍රශ්නයක්. ඒකෝට ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් උත්තරයක් දෙන්න බෑනේ. එහෙනම් පළවෙනි එක ගැලපෙන්නේ නැහැ. B එක මෙතෙන්ද. එහෙනම් මේක බලමු. BCA. B එක මොකද්ද? B කියන එක පළවෙනි ප්‍රශ්නෙට එන එකක් නේ. එතකොට ප්‍රශ්නයක් හරියන්නේ නැහැ එතන. ප්‍රශ්නෙට ප්‍රශ්නයක් ගැලපෙන්නේම නැහැ. එහෙනම් පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම අතාරින්න. තුන්වෙනි මොකද්ද එහෙනම්? CAB. C කියන්නේ මොකද්ද? ඇඳුමක් හොඳ නැද්ද? අපි මොනවද එයාට ගෙනියන්නේ? අර පළවෙනින් අහනවා ඇඳුමක් හොඳ නැද්ද? හොඳයි. ඒත් ඉතින් කියලා දෙවෙනියට කියනවා මොකද්ද? B. ඇයි අපි පොතක් ගන්න නැත්තේ? දෙවෙනියට කියනවා පොතක්. ඒක හොඳයි. දෙවෙනියට කියනවා ඒක හොඳයි. එහෙනම් ඊට පස්සේ කියනවා මොකද්ද? A. A කියන්නේ මොකද්ද? එහෙනම් අපි පොතක් ගමු. තුන්වෙනියට පොතක් ගන්න තීරණය කරනවා. එහෙනම් ගැළපෙන පිළිතුර මොකද්ද? CBA. ඒ කියන්නේ තුන්වෙනි එක. මේ වගේ වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා ගැළපෙන එක තෝරන්න ඕනේ. ඔයාලට බුද්ධිමත්ව හිතන්න තමයි ඒක දීලා තියෙන්නේ. මේක බලන්න. සිසු කණ්ඩායම පාසල් වත්තේ ඇති පළතුරු ගස් පිළිබඳව පහත ඇති සටහන පිළියෙල කරහ. මොකද්ද සටහන? අඹ ගස් තියෙනවලු බෝල 6ක් දාලා තියෙනවා. රම්බුටන් ගස් බෝල 3ක් දාලා තියෙනවා. පේර ගස් බෝල 4මාරක්. කජු ගස් බෝල 3යි. නාරංග ගස් වලට බෝල 5යි. එතකොට එක බෝලකින් එක ගහක් පෙන්වන්න බෑ. මොකද භාගයක් තියෙනවා. ගස් භාගයක් පෙන්වන්න බෑනේ. අපි එනම් පුංචිම ගාන අපි හිතනවා බෝල එකකින් දෙකක් දානවා. එහෙනම් අඹ වලට තියෙනවා අඹ බෝල 6යි. බෝල 6යි කියන්නේ එකකින් දෙකක් පෙන්නුවොත් අඹ ගස් 12ක් තියෙනවා කියලා හිතමු. රම්බුටන් බෝල 3ක් තියෙනවා කියන්නේ එකකින් දෙකක් පෙන්නුවොත් රම්බුටන් ගස් 6ක් තියෙනවා. පේර 4මාරක් තියෙනවා කියන්නේ පේර 4මාරක් තියෙනවා කියන්නේ මේක දෙකෙන් වැඩි කරොත් ගස් 9ක් තියෙනවා. කජු ගස් 3ක් තියෙනවා කියන්නේ දෙකෙන් වැඩි කරොත් 6ක් වෙනවා. ඊළඟට නාරංග ගස් තියෙනවා බෝල 5ක් කියලා කියන්නේ 5 වැඩි කිරීම 2ක් ගියොත් 10යි. අපි දැන් නිකන් හිතමු මෙතන බෝල භාගයක් තියෙන නිසා මං හිතුවා එක බෝලකින් ගස් දෙකක් පෙන්වනවා කියලා. අවම ගාන. එකකින් 4ක් පෙන්වුවොත් මෙතන භාගයෙන් කියන්නේ ගස් දෙකක් පෙන්වනවා. දැන් අහන ප්‍රශ්නේ මොකද්ද බලන්න. මෙම සටහනට අනුව පාසල් වත්තේ ඇති කජුගස් සංඛ්‍යාව හරියටම 3කි. කජුගස් සංඛ්‍යාව හරියටම 3කි. කජු කියන එකේ බෝල 3ක් තියෙන්නේ. 3ක් වෙන්න බෑනේ. මොකද අතන භාගයක් වෙනවා නම් 6ක් 3ට වඩා තියෙන්න ඕනේ. එහෙනම් රම්බුටන් ගස් සංඛ්‍යාව අඩුම වශයෙන් 6කි. රම්බුටන් තියෙනවා 3 2 6ක්. එක බෝලකින් දෙකක් පෙන්නුවොත් 6ක් පෙන්වන්න පුළුවන් අඩුම ගාන 6යි. එක බෝලකින් 3ක් පෙන්නුවොත් 3 9යි. 4ක් පෙන්නුවොත් 3 12යි. එක බෝලකින් එකක් පෙන්වන්න බෑ හේතුව භාගයක් තියෙනවා. එහෙනම් අඩුම ගාන 6යි. ඒ කතාව හරියන. අඹගස් සංඛ්‍යාව නාරංගස් සංඛ්‍යාව වඩා එකක් වැඩිය. අඹගස් සංඛ්‍යාව මේකේ විදිහට 12යි නාරංගස් සංඛ්‍යාව 10යි. එතකොට එකක් වැඩි කියන එක වැරදි. එහෙනම් උත්තරය වෙන්නේ රම්බුටන් ගස් සංඛ්‍යාව අඩුම වශයෙන් 6කි. රම්බුටන් ගස් අඩුම සංඛ්‍යාව 6කි. ඒ එක බෝලකින් දෙකක් පෙන්වුවොත්. එහෙනම් ඒක තමයි පිළිතුර. හරි. හොඳයි අපි ඊළඟට යනවා. රූපයේ දක්වන සටහනේ එක් හිස් කොටුවේ 2 සිට 6 තෙක් ඉලක්කමකින් සම්පූර්ණ කළ යුත්තේ එක් ඉලක්කම එකවරක් පමණක් යෙදෙන ලෙසයි. ඕනෑම කොටසක ඇති ඉලක්කම වල එකතු 15ක් වන ලෙසත් ඒ අනුව 8 අයත් කොටසේ කොටුවක ඇති ඉලක්කමක් වනුයේ 4 5 6 කියන එකක්. බලමු කොහොමද කියලා. දැන් මෙහෙම කොටු තියෙනවා. උඩින්ම දෙකක් තියෙනවා. ඊට පස්සේ කොටු තුනක් තියෙනවා. ඊට පස්සේ කොටු 4ක් තියෙනවා.
දැන් කියලා තියෙන්නේ මේ තුන එකක් මේ ටික එකක් මේ කොටස එකක්. එතකොට මෙතන තියෙනවා 7යි 8යි 9යි 1යි. අපි බලමු එකතුව 15ක් වෙන්න ඕනවලු මේ කොටස් තුන එකතුව 15 කියන්නේ 9යි 10යි අනිවාර්යෙන් මේ කැලලට 5ක් එන්න ඕනේ. ඉලක්කම් ටික මොනවද? 2 3 4 5 6. දැන් 5 කියන එක මෙතෙන් දුන්නා. ඊට පස්සේ එන්න ඕනේ මේ කොටසේ 8ක් තියෙනවා. තව මෙතෙන් 7ක් එන්න ඕනේ. මේ වගේ 7ක් වෙන්න නම් 6යි 2යි 8යි 4යි 3යි 7යි නේ 4යි 3යි 2 එකතු වෙන්න මෙතෙන්. මෙතෙන් 4යි මෙතෙන් 3යි આવොත් තමයි 7යි 8යි 15ක් වෙන්නේ. ඒකට මේක හරි. මෙතන 7යි ඉතුරු 8ක් වෙන්න 6යි 2යි මෙතන 6යි 2යි එන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් 4යි 3යි 2 තමයි මේ දෙකට එන්න ඕනේ. දැන් අහලා තියෙන්නේ 15ක් වන නිසා ඒ අනුව 8 අයත් කොටසේ කොටුවකට ඇති ඉලක්කම වනුයේ 4යි 5යි 6යි. එහෙනම් 4යි 3යි 2 තමයි එන්න ඕනේ. 4 ඉලක්කම තමයි එන්න ඕනේ. 3 මෙතන නැහැ. 5යි 6යි එන්න බෑ. right. එහෙනම් අංක 1 පිළිතුර. හරි. ඊළඟ එක බලන්න. මුලින් දී ඇති විනෝද වෙන කඩදාසියේ තිත්තිර දිගේ නැමුවිට ලැබෙන රූපේ වන්නේ. මේකේ අර්ධ කව දෙකක් ඇඳලා තියෙනවා. ඒක නමපුවන් පස්සේ මේ බෝල දෙක සෙට් වෙනවා. බෝලයක් හැදෙනවා. ඒක හරි තරලයි. මේ තියෙන එක තමයි මේ අතර නම්බුවන් පස්සේ බෝල දෙක පහලින් හැදෙනවා. භාගි එකතු වෙලා. මෙහෙම තියෙනවා. මේකේ ළඟින් තියෙනවා අර්ධ කව දෙක. මේකේ දුරින් තියෙනවා අර්ධ කව දෙක. මේක නම්පුවාම මේ පැත්තට බෝලයයි මේ පැත්තට බෝලයයි හැදෙනවා. මෙහෙම එක පළුවයි පෙන්නේ. ඒ කියන්නේ පිළිතුර 3. මෙතෙන් 3. ඊට පස්සේ එකම ප්‍රමාණයේ ඝනක එකතු කොට සාදන ලද ඝන වස්තුවක් දැස ඉදිරියෙන් බැලුව විට පෙනුම සහ පසුපසින් බැලුව විට පෙනුම පහත දැක්වේ. මෙම ඝන වස්තුව සකස් කිරීම සඳහා ඝනක කීයක් යොදාගෙන ඇද්ද? මේක මම හිතනවා ඔයාලට මෙතනින් බැලුවොත් පේනවා. යටම තියෙන 3 9ක්. යට මේකේ මෙහෙම 9ක් තියෙනවා. යට මේකේ මෙහාට 3යි මෙහාට 3යි 3 3 9ක් තියෙනවා. එහෙනම් උඩ එකෙත් 9ක් තියෙනවා උඩ එකෙත් 9ක් තියෙනවා 9 9 3 27ක් වෙන්න ඕනේ ඝනක. නමුත් යට මේකේ තියෙන්නේ 9ම තියෙනවා. ඊට උඩින් එකේ මේ පැත්තේ 1යි 2යි 3ක් අඩුයි. එහෙනම් තියෙන්නේ 1යි 2යි 3යි 4යි එහා පැත්තේ 5ක් තියෙනවා. 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි. මෙතන 3යි 1යි 4ක් අඩු වෙනම් 5ක් තියෙනවා දෙවෙනි තට්ටුවේ. තුන්වෙනි තට්ටුවේ තියෙන්නේ මේ උඩ දෙක විතරයි. එහෙනම් ඔක්කොම තියෙන්නේ 9කුයි 5කුයි 2කුයි 9යි 5යි 17යි 2යි 16ක් තියෙනවා. 16 කියලා පිළිතුරක් තියෙනවා. තුන්වෙනි පිළිතුර තමයි 16. මෙම රූපේ ඝනක කීයක් තියෙනවද 16යි. බලන්න ඒවා ඊටාව කෙටි වෙලාවකින් ගන්න පුළුවන්. දැන් ඔන්න පුතේ 31 ඉඳන් බලන්න 40 මේවා රචනා ප්‍රශ්න වගේ ටිකක් ලොකුයි. පෙරවරු 7ට ගමන් ආරම්භ කළ දුම්රියක් මල්ලත් දුම්රිය ස්ථානයේ පසු කිරීමෙන් මිනිත්තු 30කට පසු කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේය. ඉන් හරියටම පැයකට පසු තල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කළේය. අපි බලමු ඇඳලා මේ දුම්රිය උදේ 7ට පිටත් වෙලා තියෙනවා මෙතනින්. මල්වත්ත දුම්රිය ස්ථානයේ මෙතන මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කරනවා. මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කිරීම මිනිත්තු 30කට පස්සේ මේ මිනිත්තු 30කට පස්සේ මොකද්ද කුරුඳුවත්ත පව කරනවා. මේ ස්ථානයේ පසු කළ හරියටම පැයකට පසු තල්වත්ත තෙන්දම පැයකට පසු තමයි පස් කරන්නේ තල්වත්ත. පැයක් පස්සේ පැය එකයි. 7ට ගමන් ආරම්භ කළ මේ තියෙන්නේ 7ට ගමන් ආරම්භ කළ දුම්රියක් මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කිරීමෙන් මිනිත්තු 30කට පස්සේ කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ. හරියටම පැයකට පසු දුම්රිය
කුරුඳුවත් එතන තල්වත්ත දුම්රිය ස්ථානයට ළඟා විය. ඊට පැයකට පස්සේ තල්වත්තට ආවා. කියලා තියෙනවා අනතුරුව තල්වත්ත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10ට ආපසු ගමන් ආරම්භා කුරුඳුවත්ත සහ තල්වත්ත දුම්රිය ස්ථාන පසු කර නැවත ආරම්භක ස්ථානයට ළඟා විය. මෙම දුම්රිය මුළු ගමනේදී එකම වේගයකින් ගමනය වූයේ නම් එම දුම්රිය පිළිබඳව පහත සඳහන් කවර ප්‍රකාශ නිවැරදි වේ හැකිද? මේක ඇවිල්ලා ඔයාලට හිතන්න ඕනේ කාරණයක්. වෙලාව ගන්න ඕනේ රචනා ප්‍රශ්නයක් වගේ දිගට කියවන්න තියෙනවා. හරි ඡේදයක්ම තියෙනවා. බලමු. පෙරවරු 7:30ට කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේය. දැන් 7ට පිටත් වෙලා මල්වත්ත පහු කරලා කුරුඳුවත්තට යන්න මෙතන හරියටම විනාඩි 30ක් ගිහිල්ලානේ. 7ට පිටත් වුණා නම් මල්වත්තට එන්න යම් කිසි වෙලාවක විනාඩි 10ක් හරි ගිහිල්ලා තියෙනවානේ. විනාඩියක් හරි ගියා කියන්නේ එතකොට 31යි 31ක් වෙනවා. එහෙනම් මෙතෙන්දි 7:30 කියන එක වැරදි. පළවෙනි ප්‍රකාශය වැරදි. මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ 11ටය. 11ට වෙන්න පුළුවන්. දැන් මෙතන 7යි 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 30යි පැය 8යි 30යි. මෙතන 8යි 30 ඊට 10ට නැවිලා තියෙන්නේ. එහෙනම් මෙතන 11 වෙලා නැහැ 10ට මෙහෙ. එහෙනම් පළවෙනි කතාව අනිත් පැත්තට වල 10යි මෙතන පැයයි මෙතන 1යි මෙතන 11මාරයි. මෙතන 11යි 30ට මෙතන. ආරම්භක ස්ථානයේ 11යි 30න් පස්සේ තමයි මෙතෙන් දෙන්නේ. 11යි 30යි 12 1 2 හරි කී හරි වෙයි. බලමු අපි දෙවෙනි කතාව. දෙවැනියට කියලා තිනවා මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ පෙරවරු 11ටය. මල්වත්ත 11ට නෙවෙයි 11:30 පහු වෙනවා අනිවාර්යයෙන්. මොකද 10ට ආවේ එතන 11:30 පහු වෙලා. ඒක කියන්නත් බෑ. ආරම්භක ස්ථානයේ නැවත ළඟා වූයේ 12:30ටය. අපි 12 11:30යි මෙතෙන්ට පැයක් යන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් අපිට මෙතන. එතකොට මෙතන අපි පැය 1යි කියලා හිතුවොත් මෙතන 11:30 12:30ට ආවා. මෙතන 12:30ට ආවා නම් මෙතන පැයයි මෙතන 30යි මෙතන පැයයි. ඒ වගේ ගලපා ගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි මෙතන හරි කියලා ගන්න පුළුවන්. වැඩිම ගලපන්න. මේ වගේ වෙලාවකට සංසන්දනය කරන්න අපිට පොඩ්ඩක් බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ. තුන්වෙනි පිළිතුර තමයි මෙතනදි ගන්න තියෙන්නේ. අපි බලමු ඊළඟට 32 වෙනි ප්‍රශ්නේ. දේ දුන්නත් දැකිය හැකි වන්නේ වැසි දිනයක පමණි. වැසි සහිත සමහර දිනවල දේ දුන්නු දැකිය හැකිය. වැස්ස තිබ්බට හැමදාම දේ දුන්න දකින්න බෑ. වැස්ස දේ දුන්න දකින්න වැස්ස අනිවාර්යෙන් තියෙනවා. ඒ කතා දෙකම හරි. ඊට ප්‍රකාශ දෙක අනුව පහතනන් ඒ වයින් කුමක් සත්‍ය විය හැකිද? වැසි සහිත සෑම දිනකම දේ දුන්නක් දක්නට ලැබේ. ඒක අපිට කියන්න බෑ. හැමදාම දේ දුන්නක් දකින්න බෑ. ඊරට පිටුපාලා උදේ කාලේ නම් ඊරට පිටුපස්ස හැරලා තියෙන හවස නම් බස්නාහිර පැත්තේ ඉර තියෙන නැගෙනහිර දේ දුන්න පෙන්න ඕනේ. ඒ කියන්නේ උදේ කාලේ නම් ඉර තියෙන නැගෙනහිර එනම් බස්නාහිර පැත්තට හැරලා බෙද දේ දුන්න බලන්න ඕනේ. ඒක වැස්ස තියෙන විදිහට පොඩි පින්නක් එක එහෙනම් වැසි සහිත සෑම දිනකම දේ දුන්නක් දක්නට ලැබේ. ඒක වෙන්න බෑ. වැසි රහිත දිනයක වුවද දේ දුන්නක් දක්නට ලැබිය හැකිය. වැසි රහිත දිනක දේ දුන්නක් බලන්න බෑනේ. වැස තියෙන්න බෑ. වැසි සහිත දිනයක වුවද දේ දුන්නක් දක්නට නොලැබිය හැකිය. ඒක තමයි නිවැරදි. වැස්ස තිබ්බට දේ දුන්නක් දකින්න නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා වැස්ස තියෙන්නත් වෙන දේ දුන්නක් දකින්න අනිවාර්යෙන් තියෙනවා කියලා කියන්න බෑ. හොඳයි. එහෙනම් තුන්වෙනි එක තමයි මේකෙදි 33 ඊට පස්සේ සාන්ත උදේ 7ට තම නිවසෙන් පිටත්ව ඒකාකාර වේගයකින් අරුණගේ නිවසට ගොස් එහි නොනැවතී එම වේගයෙන්ම ආපසු පැමිණි. අරුණ උදේ 7ට එම නිවසින් පිටත්ව ඒකාකාර වේගයෙන් සාන්තගේ නිවසට ගොස් එහි නොනැවතී ආපසු පැමිණෙන දෙදෙනාම ගමන් කළේ එකම මාර්ගයේ. දෙදෙනාගේ නිවස් අතර ඇති දුර මීටර 600කි. අරුණගේ වේගය සාන්තගේ වේගයෙන් දෙගුණයකි. මෙම ගමනේදී දෙදෙනා හමුවන ස්ථාන වලට සාන්තගේ නිවසේ සිට ඇති දුර මීටර. ඒක ඔන්න හොඳ ප්‍රශ්නයක් ඔයාලට හිතන්න එකක්. දැන් අරුණයි සාන්තයි දෙන්න මෙහෙම පිටත් වෙනවා. දුර 600යි කියමුකෝ. මෙතන අරුණ මෙතන සාන්ත. කොහොමද කියන්නේ?
සාන්ත උදේ. මෙතන සාන්ත. මේ සාන්ත පිටත් වෙනවා. මේ අරුණ. මෙයා පිටත් වෙන උදේ 7ට. මෙයාත් උදේ 7ට මෙහෙම පිටත් වෙනවා. අපි මේක මීටර 100ට කඩමු බලන්න. 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. කියලා තියෙනවා මෙහෙම. අරුණගේ වේගය සමන්ගේ වේගයෙන් දෙගුණයි. මෙයා 100ක් යනකොට මෙයා 200ක් එනවා. මෙයා ඊළඟ 100 යනකොට මෙයා ඊළඟ 200 එනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී හම්බ වෙනවා. 100යි 100යි. එහෙනම් මුලින් සාන්ත ගෙනියන අතර 200ක් දුරදී හම්බ වෙනවා. ඊට පස්සේ මෙයා තව 100ක් යනකොට මෙයා මෙතෙන්ද එනවා. මෙයා තව 100ක් යනකොට මෙයා ආපහු මෙතෙන්ද යනවා. මෙයා තව 100ක් යනකොට ආපහු මෙතෙන්ද යනවා. මෙයා ඊතුරු 100 යනකොට ආපහු මෙතෙන් යනවා. එහෙනම් ආයෙ මෙතෙන්ද හම්බ වෙනවා. 200 සහ 600 දී තමයි හම්බ වෙන්නේ. සාන්තගේ නිවසේදීට මීටර 200 දී හම්බ වෙනවා, මීටර 600 දී හම්බ වෙනවා. බලමු 200යි කියලා උත්තර දෙකක් තියෙනවද කියලා. 200යි ඔව් දෙවෙනි පිළිතුර තමයි 200යි 600යි. හරි. මේ වගේ ඒවා ඉතින් කටුවැඩ කොලේ අනිවාර්යෙන් අපි කරලම බලන්න ඕනේ. ඔයාලට මෙච්චර කල් ඉගෙන ගත්ත අපි උගන්වපු වගේ මේ වගේ අභ්‍යාස ඕන තරම් කරලා තිනවා. එතකොට ඒ අවබෝධයෙන් ගණන් හැදීමේ පළපුරුද්දෙන් තමයි පුතේ මේවා කරන්න වෙන්නේ. මම මේ කරන එකේ අරමුණ තමයි මේවර 4 පන්තින දුවල පුතාලට තමයි වැදගත් වෙන්නේ ඊළඟ සැරේට සූදානම් වෙන්න. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මොකක්ද ඒ කියන්නේ? වැසි දිනයේ නොපැමිණි සියලු සිසුන් බස් රථයෙන් පාසලට පැමිණෙන අය වෙති. ඒ අනුව අපි තු පන්තියේ ළමයි 50ක් ඉන්නවා කියලා හිතන්න. වැසි දිනයේ නොපැමිණි සියලුම සිසු බස් රථයෙන් පාසලට පැමිණෙන අය වෙති. අපි බස් එකෙන් එන්නේ 10යි කියලා හිතන්න. එහෙනම් වැසි දිනයේ නොපැමිණි සිසුන් කියම එදා දවසේ 40ක් ඇවිල්ලා ඇති. බස් රථයෙන් පැමිණෙන එක් සිසුවෙකු හෝ එදින පාසලට පැමිණ ඇත. ඒක වෙන්න බෑනේ. ආපු නැති අය ඔක්කොම බසයෙන් එන අය. බසයෙන් එන අය කිසිවෙක් සියලුම සිසුන් පැමිණ අය මොකද්ද? වැසි දිනයේ නොපැමිණි සියලුම සිසු බස් රථයෙන් පාසලට පැමිණෙන අය වෙති. ඒ අනුව එහෙනම් බස් රථයෙන් එන අය සියලු දෙනාම ඇවිල්ලා නැහැ. බස් රථයෙන් නොපැමිණෙන සියලුම සිසු එදින පාසලට පැමිණ සිටිති. ඒ කතාව ඊට පස්සේ බස් රථයෙන් පැමිණෙන එක් සිසුවෙකු හෝ එදින පාසල් පැමිණ ඇත. ඒක වෙන්න බෑ. බස් රථයෙන් පැමිණෙන කිසිදු අයෙකු එදින පාසලට පැමිණ නැත. බස් රථයෙන් පැමිණෙන කිසිදු සිසුවෙකු එදින පාසලට පැමිණ නැත. බස් රථයෙන් පැමිණෙන සිසුන් කිසිවෙකු එදින පාසලට පැමිණ නැත. බස් රථයෙන් නොපැමිණෙන සියලුම සිසු එදින පාසල් පැමිණ සිටී. මේකෙදි වඩාම ගැලපෙන්නේ බස් රථයෙන් නොපැමිණෙන සියලු සිසුන් එදින පාසල් පැමිණ සිටී. බස් රථයෙන් පැමිණෙන කිසිදු සිසුවෙකු එදින පාසල් පැමිණ නැත කියන්නේ මේ ප්‍රශ්නේමනේ වැසි දිනේ නොපැමිණි සියලුම සිසු බස් රථයෙන් පාසලට පැමිණෙන අය වෙති. ඒකමනේ තුන්වෙනි පිළිතුරෙන් කියන්නේ. එහෙනම් ගන්න තියෙන්නේ පළවෙනි පිළිතුර. බස් රථයෙන් නොපැමිණෙන සියලුම සිසු එදින පාසල් පැමිණ සිටී. එහෙනම් බස් එකෙන් එන්නේ නැති අය ඔක්කොම ඉඳලා ඇවිල්ලා කියනවා කියලා. මේ වඩා ගැලපෙන්නේ පළවෙනි පිළිතුර. මේක සමහර විට තුන්වෙනි පිළිතුර ගන්නත් පුළුවන්. මොකද කියපු වාක්‍යෙමනේ තියෙන්නේ. අපිට අද නිවැරදිම පිළිතුර දීලා නැහැ. බොහෝ දුරට පළවෙනි පිළිතුර තමයි මම තීරණය කරන්නේ. right. ඊට පස්සේ බලන්න. සෑම ශීර්ෂයක්ම තිතක් තිබෙන පරිදි මෙම සටහනේ තිත්‍යා කර ඇති හැකි සමචතුරස්‍ර ගණන කියලා හඳින්න පුළුවන් සමචතුරස්‍ර. ඔන්න පුතේ හොඳ එකක්. මේකේ තියෙනවා මෙහෙම එකක්. 1යි 2යි 3යි 4යි 5යි. මම මෙතනින්ම ගන්නම්. මේක ඔයාලට පේනවනේ. මේකයි යා කරා කොටු 3යි. මම එහෙම ගන්නම්. මේකේ 1යි
මේකේ තියෙනවා මෙතන තිතක් 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 තියෙනවා 1 2යි මෙතන තිතක් තියෙනවා මෙතන තිතක් තියෙනවා ඊට පස්සේ මෙතන තිතක් තියෙනවා මෙතන තිතක් තියෙනවා මෙතන තිතක් තියෙනවා මෙතන තිතක් තියෙනවා ආයෙ මෙතන තිතක් තියෙනවා ඔය ආකාරයට තියෙන්නේ අපිට කියනවා සෑම ශීර්ෂයකම එක් තිතක් තිබෙන පරිදි මෙම සටහනේ තිත්‍යාකර ඇති අඳිය හැකි සමචතුරස්‍ර ගණන කීයද බලමු මේ මුළු ටික යා කරලා එකක් හැදිය හැකි ඊට පස්සේ මේකයි යා කරලා එකක් හැදිය හැකි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන මේකයි මේ ඇදට තිබුණාට සමචතුර තුනක් අඳින්න පුළුවන්. 3යි කියලා පිළිතුරක් තියෙනවා. මෙන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ ගගන සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන චිත්‍රපට පිළිබඳ දැන්වීමකි. ගගන දිනපතා දර්ශනයේ රිදී ඉරක් කියන එක පෙරවරු 10යි පස්වරු 2යි දර්ශන දෙකක් තියෙනවා. සුපුන් සඳක් කියන්නේ පස්වරු 6යි පස්වරු 9යි කියන දෙක තියෙනවා. එතකොට රිදී ඉරක් කියන එක 10ට එකකුයි 2ට එකකුයි තියෙනවා. එතකොට 10 ඉඳලා 2 වෙනකම් පැය 11 12 1 2 පැය 4ක පරතරයක් තියෙනවා. සුපුන් සඳක් කියන එක 6ට දර්ශනයක් වෙනවා 9ට දර්ශනයක්. එතකොට 6 ඉඳලා 7 8 9 පැය 3ක් තමයි මෙතන පරතරේ තියෙන්නේ. දැන් අහමු මොකක්ද අහලා තියෙන්නේ කියලා බලමු. මෙම තොරතුරු අනුව පාත සඳහන් කුමක් නිගමනය කළ හැකිද? 1. සුපුන් සඳක් චිත්‍රපටයේ දෙවන දර්ශනයේ මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් විය. සුපුන් සඳක් කියන්නේ මොකද්ද? දෙවෙනි එක. මේක තමයි සුපුන් සඳක්. මේක රිදී ඉරක්. දැන් අපි බලමු සුපුන් සඳක් කියන එක 6ට පටන් අරන් ඉවර වෙනවා 9ට අනිත් එක පටන්. එතකොට 6 පැය 3යි. 9ට පටන් ගත්තොත් අනිවාර්යෙන් පැය 3කට අඩු කාලයකදී ඉවර වෙන්නේ. 9 ඉඳන් 10 11 12. 12 හෝ 12ට අඩුවෙන් ඉවර වෙනවා. රාත්‍රී 12ට හෝ 12න් කලින් ඉවර වෙනවා. මොකද පැය 3ක පරතරයක් තියෙන්නේ. ඉන්ටර්වල් එකක් නොදී බෙන්නුවත් 6 ඉඳන් 7ට 9 වෙනකන් තිබ්බා 9ට ඕෆ් කරලා අලුත් එක පටන් ගන්න 9 10 11 9 10 11 12 වෙනකන් පැය දෙකමාරක් තිබ්බොත් 6 ඉඳලා 8මාර වෙනකන් තිබ්බා 9ට පටන් ගත්තා 10 11 11මාරට ඉවරයි උපරිම 12 වෙනකොට ඉවරයි එතකොට පළවෙනි වාක්‍යය මේකේ කතාව හරි ඊට පස්සේ වඩා අඩු දර්ශන කාලයක් ඇත්තේ සුපුන් සඳක් චිත්‍රපටයේ සුපුන් සඳක් කියන එක මෙතන පරතරේ පැය 3යි මෙතන පරතරේ පැය 3යි. පැය 4යි. නමුත් අපිට ඒක තීරණය කරන්න බෑ. හේතුව මේක පැය 2කේ පෙන්නන්නක් දන්නේ නැහැ. 10ට පෙන්නලා එකක් 12ට ඉවරයි. ඊට පස්සේ 2ට පටන් ගන්න 4ට ඉවරයි කියලා දන්නේ නැහැ. එහෙනම් අපිට දෙවෙනි එක ගැන මුකුත්ම කියන්න බෑ. රිදී ඉරක් චිත්‍රපටයේ දර්ශන වාරයක් පැය 3කට වඩා වැඩිය. රිදී ඉරක් කියන එකේ දර්ශන වාරයක් පැය 3කට වඩා වැඩිලු. 10ට පටන් අරන් 11 12 1 වෙනකන් තිබ්බා කියන්නේ පැය 3යි කිව්වා. ඊට පස්සේ 2 ඉඳන් 3 4 5. අපිට ඒක තීරණය කරන්න බෑ. පැය 2යි කියන්න පුළුවන් පැය 3යි කියන්න පුළුවන්. පැය 4යි කියන්න පුළුවන්. එතකොට 2 ඉඳලා 4 වෙනකම් වෙනවා. එතකොට අපිට ඒක කියන්නත් බෑ හරියටම. එහෙමනම් පැහැදිලිවම කිව හැක්කේ සුපුන් සඳක් චිත්‍රපටයේ දර්ශනය අනිවාර්යෙන් 12ට කලින් ඉවරනවා. මොකද පැය 3කට වඩා අඩුයි මේකේ කාලය. ඒව ඇවිල්ලා තර්කානුකූලව හිතන්න ඕනේ කාරණා පුතේ මේවා. මේ වගේ ප්‍රශ්නයක් දෙකක් එනවා. එතකොට ඕක ඉතින් ඔයාලට වෙලාව කාලයක් ඇයි සමහරට කියවන්න කම්මැලින්ද ඉර ගහන්න නැතු වෙන්න තිබ පුළුවන් ඔයගොල්ලෝ. එහෙම වෙන්න එපා. මේවා සරලව හිතන්න පුළුවන්. එතකොට බොහොම පහසුයි. ඊට පස්සේ 37 අමාලි අසනීප වෛද්‍යවරුද ගිය විට ඇයට බෙහෙත් 10ක් දී පැය 5කට වරක් එම බැගින් බොනලට නියම කරේ. ඇය සඳුදා පෙරවරු 10ට බෙහෙත් පෙති බීම ආරම්භුවේ නම් ඇයට අවසාන බෙහෙත් පෙත්ත බීමට සිදුවන්නේ සඳුදා පෙරවරු 10ට. දැන් බලමු. පෙති 10යි. 1යි 2යි 3යි 4යි 5යි
6යි 7යි 8යි 9යි 10යි. සඳුදා පෙරවරු 10ට. මේ සඳුදා 10 ඉඳන් පැය 5ක්. 11යි 12යි 13 14 15. 15 කියන්නේ හවස 3යි. පස්වරු 3යි. 4 5 6 7 8. පස්වරු 8යි. ඊට පස්සේ 9 10 11 12 1. ඊට පස්සේ පෙරවරු 1යි. මේ අඟහරුවාදා. ඊට පස්සේ ආය 2යි 3යි 4යි 5යි. 2යි 3යි 4යි 5යි 6යි. පෙරවරු 6යි. ඊට පස්සේ අඟහරුවාදා. ඊට පස්සේ 7යි 8යි 9යි 10යි 11යි. පෙරවරු 11ට තමයි අඟහරුවාදා. 12යි 1යි 2යි 3යි 4යි. 12යි 1යි 2යි 3යි 4යි. පස්වරු 4ට තමයි ඊළඟ පැත්ත වන්නේ. ඊට පස්සේ ඊළඟ පැය පහ කියන්නේ 5යි 6යි 7යි 8යි 9යි. පස්වරු 9යි. ඊට පස්සේ 10යි 11යි 12යි 1යි 2යි. බදාදා පෙරවරු 9යි. 10යි 11යි 12යි 1යි 2යි. දෙකට. ඊට පස්සේ බදාදා ආපහු 3යි 4යි 5යි 6යි 7යි. පෙරවරු 7ට. එහෙනම් පෙරවරු 7ට කියලා පිළිතුරක් තියෙනවද? කවදද? බදාදා පෙරවරු 4ට කියලා තියෙන බදාදා පෙරවරු 4ට. දෙවෙනි පිළිතුර බදාදා පෙරවරු 4ට. ඒ වගේ වෙලාවදී අපි කටුතටහන් පාර යුතුයමයි. නැත්තම් මේවා වරදිනවා. ඊළඟ බලන්න. අමල් කමල් සහ චමල් යන සිතුන් තිදෙනා ආසා වාසිනී සහ චිත්තා යන සිසුවියන් තිදෙනා රූපයේ එක් වෙන පරිදි ඍජු කෝණාශ්‍ර මේසයක් වටා ඇති ආසනවල මේසේ දෙපස මුහුණලා සිටින්නේ පාත් දක්වන පරිදි. සෑම සිසුවෙකුට මුහුණලා වාඩි වී සිටින්නේ සිසුවියකි. අමල් දෙපසින් සිටින්නේ සිසුවියන්ය. ආසා දෙපසින් සිටින්නේ සිසුන්ය. බාමිනීගේ වම් පසින් අමල්ද දකුණු පසින් චිත්‍රාද සිටී. ඒ අනුව ආසාට මුහුණලා සිටිය හැක්කේ කවුද? නොසිටිය හැක්කේ කවුද? අන්න. හොඳට කියවන්න නොසිටියද සිටිය. මේ මේසය. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකේ කියලා තියෙන අන්තිම කාරණාවට අපි යමු. අන්තිමට කියලා තියෙන්නේ බාමිනීගේ වම් පසින් අමල්ද දකුණු පසින් චිත්‍රාද සිටිති. යනවා නේද? බාමිනීගේ වම් පසින් බාමිනීද කාමිනීද? කාමිනී නේද? මේක හරියට printing නෑ. අපි හිතමු අපි බාමිනී වගේ තමයි. හරි. බාමිනීගේ වම් පසින් අමල්ද අපි මෙතන හිටියොත් බා යන්න දාමු මෙතෙන්. බාමිනීගේ වම් පස කියන්නේ මේ පැත්ත. වම් පසින් අමල්ද මේ අමල් ද දකුණු පසින් චිත්‍රාද මේ චිත්‍රා. පුතේ දොරවන්න මඳුරෝ බලමු. බාමිනීගේ වම් පසින් අමල්ද දකුණු පසින් චිත්‍රාද. බාමිනීගේ වම් පසින් අමල්ද දකුණු පසින් චිත්‍රාද. ඔන්න හරි. සෑම සිසුවෙකුට මුහුණලා සිටින්නේ වාඩි වී සිටින්නේ සිසුවියකි. ඊට පස්සේ අමල් දෙපසින්ම සිටින්නේ සිසුවියන්. අමල්ට දෙපසින් සිටින්නේ සිසුවියන්. මේ බාමිනී නම් මෙතනින් ඉන්න පුළුවන්. ආසා දෙපසින් සිටින්නේ සිසුන්නේ. ආසා. දැන් මෙතන ආසා දැම්මොත් මෙතන අමල් ඉන්නවා. ඊට පස්සේ මෙතෙන්ද එන්න පුළුවන් අමල් ඉන්නවා කමල් සහ චමල්. මෙතෙන් එන කමල් හරි චමල් හරි දෙන්න එක්කෙනෙක් එන්න පුළුවන්. ඊට පස්සේ මොකද ආසාර දෙපැත්තෙන් ඉන්නේ සිසුන්. ඊට පස්සේ ආසා දෙපසින්ම සිටින්නේ සිසුන්ය. අමල් දෙපසින්ම සිටින්නේ සිසුවියන්ය. දැන් අමල් මේ අමල්ට දෙපසින් බාමිනී ආසයි. ඒක හරි.
ඊට පස්සේ සෑම සිසුවක මුහුණලා වැඩ සිටින්නේ සිසුවියකි. ආසාට ඉතින් මෙතනින් සිසුන් මෙතන කමල් හරි චමල් හරි දෙන්න කෙනෙක් ඉන්න පුළුවන් නේ. මේ දෙන්න මෙතන ඉන්න පුළුවන්, මෙතන කමල් හරි චමල් හරි ඉන්නත් පුළුවන්. කමල් චමල් දෙන්න චිත්‍රට දෙපැත්තේ පිරිමි දෙන්නෙක් ඉන්නේ, ආසර දෙපැත්තේ පිරිමි දෙන්නෙක් ඉන්නේ. එතකොට මේ චිත්‍රයි අමලුයි ආසයි පිරිමි ගැහණු, මෙතන පිරිමි ගැහණු. අන්න එතකොට පැහැදිලිව තියෙනවා. දැන් අහන්නේ මේකයි මොකද්ද? ඒ අනුව ආසාට මුහුණලා නොසිටිය හැක්කේ කාටද? ආසා කොතනද ඉන්නේ? මෙතන. ආසාට මුහුණලා කමල් හරි චමල් හරි ඉන්න පුළුවන්. අනිවාර්යෙන් අමල්ට ඉන්න බෑ. හේතුව අමල් මෙතන ස්ථිරව ඉන්නවා. එහෙනම් අමල් කියන්නේ පළවෙනි පිළිතුර අමල්. මේ තියෙන පළවෙනි පිළිතුර අමල්. අමල් මෙතන ස්ථිරව ඉන්නවා. ආසා ඉන්නේ එතන. නොසිටිය හැක්කේ. හොඳට පැහැදිලිව කළු අකුරෙන් තියෙනවා. ABC යනු පිළිවෙලින් රතු කහ නිල් කොළ රයිට්. අපි ඒක බලමු. ABC යනු පිළිවෙලින් රතු කහ සහ කොළ පැහැති විදුලි බුබුලු තුනකි. එක් එක් බල්බය දැල්වීම හෝ නිවී තිබීම හෝ මගින් එකිනෙකට වෙනස් සංඥා ඉදිරිපත් කළ හැකිය. එසේ ඉදිරිපත් කළ හැකි මුළු සංඥා ගණන කීයද? මේ 1 2 3යි. මේ තුනම දැල් වෙලා තියෙනවා මෙහෙම. පළවෙනි විදිය. ඊට පස්සේ පළවෙනි එක දැල් වෙලා, දෙවෙනි එක, තුන්වෙනි එක දැල් වෙලා නැහැ. දෙවෙනි එක. පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම දැල් වෙලා, තුන්වෙනි එක දැල් වෙලා නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක. හතරවෙනි එක ගන්න පුළුවන් අපිට. පළවෙනි එකයි දෙවෙනි එකයි දැල් වෙලා, තුන්වෙනි එක දැල් වෙලා. පස්වෙනි එක ගන්න පුළුවන්. පළවෙනි එක දැල් වෙලා නැහැ, දෙකයි තුනයි දැල් වෙලා. හයවෙනි එක ගන්න පුළුවන්. එකයි තුනයි දැල් වෙලා, දෙක දැල් වෙලා. හත්වෙනි එක ගන්න පුළුවන්. කොහොමද? මුලින් දෙකම දැල් වෙලා නැහැ, අගයක විතරක් දැල් වෙලා. ඊට පස්සේ අටවෙනි එකක් ගන්න පුළුවන්. තුනම දැල් වෙලා නැතුව. ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවද? තුනම දැල් වෙලා. එක දැල් වෙලා, දෙක දැල් වෙලා නැහැ. එකයි දෙකයි දැල් වෙලා, තුන දැල් වෙලා නැහැ. එකයි තුනයි දැල් වෙලා, දෙක දැල් වෙලා නැහැ. එක දැල් වෙලා නැහැ, දෙකයි තුනයි දැල් වෙලා. එකයි තුනයි දැල් වෙලා නැහැ, දෙක දැල් වෙලා. එකයි තුනයි දැල් වෙලා, දෙක දැල් වෙලා නැහැ. නේ. එකයි දෙකයි දැල් වෙලා, තුන දැල් වෙලා නැහැ. අනිත් එක තුනම දැල් වෙලා නැහැ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. එහෙනම් ක්‍රම 8ක් පෙන්වන්න පුළුවන් අපිට. 8යි කියලා උත්තරයක් තියෙනවා. 8යි කියලා උත්තරයක් තියෙනවා නේ. ABC දැල් වෙන ආකාරය. ඊට පස්සේ 9න් 9 දෙනෙකු අතුරින් 2 දෙනෙකු කළු පාට කුඩද අපි ඒකත් කටුවැඩ කරන්නම ඕනේ. මේ වගේ ඒවාදී මේ රචනා ප්‍රශ්න වගේ ගොඩක් තියෙනකොට ඔයා කියවලා ගන්න ඕනේ අනිවාර්යෙන්. මේවා හොඳට අවබෝධ කරගන්න ඕන පුතේ. පොඩි වෙලාවක් අරගෙන බලන්න ඕනේ. මොකද මුල ඒවට තප්පරයකින් උත්තර දෙන්න පුළුවන්. අගට යනකොට වෙලාව යනවා. ඔයාලට මේ අග ඒවා බලන්නවත් වෙලාවක් එන්නේ නැහැ. ප්‍රමාද වෙලා උත්තර දෙන්න ගත්තොත්. දැන් අපි බලමු අවසාන ප්‍රශ්නේ 40 වෙනි ප්‍රශ්නේ. ළමයින් 9 දෙනෙකු අතරින් 2 දෙනෙකු කළු පාට කුඩද, 3 දෙනෙකු නිල් පාට කුඩද, 4 දෙනෙක් රතු පාට කුඩද ඉහළාගෙන පේලියක සිටගෙන සිටිති. රතු පාට කුඩයක් ඉහළාගෙන සිටින සෑම දෙපසම සිටින දෙදෙනා ඉහළාගෙන ඇත්තේ කළු පාට කුඩයක් හා නිල් පාට කුඩයකි. පේලියේ හරි මැද සිටින ළමයා ඉහළාගෙන සිටින්නේ කොමුණද? මේකේ වැදගත් දේ පටන් ගන්න තියෙන්නේ රතු පාට කුඩයක් ඉහළාගෙන සිටින සෑම ළමයෙකු දෙපසම සිටින දෙදෙනා
ඉහළාගෙන නැත්තේ කළු පාට කුඩයක් හා නිල් පාට කුඩයකි. එහෙනම් 9 දෙනා අඳිනවා අපි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔය 9 දෙනාගේ කියලා තියෙනවා 9න් අඳින කළු පාට 2යි. 2ක් කළු. නිල් පාට තිදෙනෙකු. 3ක් නිල්. 4 දෙනෙකු රතු. 4ක් රතු. එහෙමනම් රතු පාට කුඩ ඉහළගෙන ඉන්නේ මේකේ වැදගත්ම දේ තමයි සෑම ළමයෙකු දෙපසම රතු පාට කුඩ ඉහළගෙන සිටින සෑම සිසුවෙකු දෙපසම සිටින දෙදෙනා ඉහළගෙන ඇත්තේ කළු පාට කුඩයක් හා නිල් පාට කුඩයකි. එහෙනම් රතු පාට දෙපැත්තේ තියෙන්න බෑ. එහෙනම් මෙතනින් පටන් ගමු. රතු 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 4 හරි. ඊළඟට නිල් පාට 3ක් තියෙනවා. නිල් පාට මෙතන තමයි නිල් එකයි නිල් එකයි නිල් එකයි නිල් එකයි නිල් ගොඩක් දාන්න පුළුවන්. අරකේ දෙකක් තියෙනවානේ. එහෙමනම් නිල් 3යි එන්නේ. කළු පාට 2යි. අපි පටන් ගත්තොත් මෙතෙන් කළු දැම්මොත් මෙතෙන් නිල් දැම්මොත් මෙතෙන් කළු දැම්මොත් මෙතෙන් නිල් දැම්මොත් මෙතෙන් කළු දැම්මොත් කළු 3ක් වෙනවානේ. ඒක හරියන්නේ නැහැ. රතු පාට එක දෙපැත්තට නිලුයි කළුයි තියෙනවා. එහෙමනම් අපි දානවා කළුයි කළු. නිල් කළු නිල් කළු නිල් ආරයි. මෙතෙන් නිල් දාලා මෙතෙන් කළු දාලා මෙතෙන් නිල් දාලා මෙතෙන් කළු දාලා මෙතෙන් නිල් දානවා. එතකොට මොකද වෙන්නේ? කළු 1යි 2යි. හරිනේ. නිල් 1යි 2යි 3යි. මේක හරිනේ. රතු 1යි 2යි 3යි 4යි. ඒකත් හරි. එහෙනම් දැන් අහන්නේ මෙහෙම පේලිය හිටවපුවාම පේලියේ මැද සිටින ළමයා ඉහළින් සිටි කුඩේ මොකද්ද? මැද හොයන්නේ කොහොමද? දෙපැත්තේ එක එකයි කැපුවා, දෙකක් කැපුවා, 3ක් කැපුවා, 4ක් කැපුවා, 5 නිල් පාට. එහෙනම් නිල් පාට තමයි මැද ඉන්න එක නැහැ නිල්. උත්තරයක් තියෙනවද? ඔව්. එහෙනම් 40 වෙනි ප්‍රශ්නේ පිළිතුර 2. හරි පුතේ. දැන් ඔන්න මට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 මම මෙතන මේ ආකාරයට සාකච්ඡා කරා. වෙනදා මම බෝඩ් එකේ මගේ SW Max channel එකේ මේ ඔයාලට බලන්න පුළුවන් 37 ප්‍රශ්න පත්‍ර වෙනම කතා කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ දරුවන්ට වෙනම කරලා තියෙනවා. දෙමළ සිංහල හැම දෙයක්ම තියෙනවා. ඉංජිනේරින් විෂයට අදාළ ඒවා තියෙනවා. අද දවසේ මම වෙනස් විදියකට කරේ. මොකද ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය තිබුණා. මගේ අතනීප තත්ත්වය නිසා මට බෝඩ් එකේ වැඩ කරන්න අපහසුයි තාම. එම නිසා මේ විදිහට මම සාකච්ඡා කරා. මම හිතන්නේ ඔයාලට මගේ දරුමේ හැටියට මේක තේරුම් ගන්න ඇති. මොකද මගේ දරුවන්ට මේක බලා ගන්න ඕන නිසා තමයි මගේ SW Max channel එකට මේක දාන්න මම මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරේ. මේක නිල වශයෙන් නිකුත් කරපු පිළිතුරු නෙවෙයි කියන එක මම නැවත ප්‍රකාශ කරනවා. මොකද මේවා යම් හේකින් වෙනස් වෙන්න පුළුවන්. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිවැරදි පිළිතුරු ලබා දීලා නැහැ තාම. මේක මේ YouTube වල එහෙම තිබුණ ප්‍රශ්න පත්‍රයක් තමයි බාගත කරගෙන මම මේ ඔයාලට පෙන්නන්නේ. එහෙනම් දුවේ පුතේ මේක මම වැඩිදුරම සාකච්ඡා කරේ ලබන අවුරුද්ද විභාගයට ඉවත් වෙන පුතාලා දුවලට අපි මේ දක්වා උගන්වලා තියෙනවනේ. මේ හැම අභ්‍යාසයක්ම මේවා ගැලපෙන ඒවා කරලා තියෙනවා. එහෙනම් මේකට අනුව අපි සූදානම් වෙමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔය ආකාරයට තමයි මුල ප්‍රශ්න 10ක් ඉතාම සරලයි. ඊට පස්සේ තව ටිකක් අමාරුයි. ඊට පස්සේ අගට යනකොට තව ටිකක් කල්පනා කරන්න කතා කියවන්න කාලය යනවා. එහෙනම් ඔය ආකාරයට සූදානම් වුණොත් පළවෙනි ප්‍රශ්න පේපරේ විනාඩි 60කදී ප්‍රශ්න 4ට තප්පර 90ක් තියෙන එකට නමුත් තප්පර 90ක් යන්නේ නැහැ. තප්පර ගානකදී උත්තර දෙන්න පුළුවන් ඒවා තියෙනවා. එහෙමනම් ඒ අනුව අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් නැවත හම්බෙමු. එහෙමනම් ඔයාලට